The Conjuring 4 එහෙමත් නැත්නම් The Conjuring Last Rites කියන්නේ අපිට බලා ගන්න හම්බ වෙන අවසාන Conjuring චිත්‍රපටය 2013 අවුරුද්දේ ඉඳලා 2025 වෙනකන් එඩ් සහ ලොරෙන් වොරන්ගේ විවිධ භූත ගවේෂණ අපි Conjuring සහ ඒහා සමගාමී වෙනත් අතුරු චිත්‍රපටි හරහා දැක බලා ගත්තා. නමුත් ඉදිරියේදී බොහෝ විට එම චරිත අපිට දැක බලා ගන්නට නොහැකි වේවි. The Conjuring Last Rites චිත්‍රපටයේ සැලකෙන්නේ එඩ් සහ ලොරෙන් වොරන් සිදු කරපු භයානකම පරීක්ෂණයේ ඇතුළත් චිත්‍රපටයේ විදිහට. ත්‍රාසයේ උපරිමයටම ගෙනියන්න පුළුවන් මේ චිත්‍රපටය අවසානයේ තෙක් රස විඳින්න කියලා ආරාධනා කරනවා. ෆිල්ම් එක පටන් ගන්න 1964 අප්‍රේල් මාසයේ 20 වෙනිදා සිද්ධ වෙන සීන් එකකින්. එමත් නැත්නම් එඩී සහ ලොරෙන් වොරන් ගොඩක් තරුණ කාලේ සිද්ධ වෙන සීන් එකකින්. එඩ් සහ ලොරෙන් වික්ටෝරියා ග්‍රේන්ජර් කියන ගෑන් ළමයෙක්ගෙන් එයා අත්විඳපු අద్భుත සිද්ධිය පටිගත කරන ගමන් තමයි ඉන්නේ. ඕගොල්ලන්ට මතක ඇති අනිත් කන්ජුරින් ෆිල්ම් වලත් අద్భుත සිද්ධිය ඉන්වෙස්ටිගේට් කරන්න කලින් මේ දෙන්න අදාළ සිද්ධියට මුහුණ දීපු කෙනාගෙන් අදාළ සිද්ධිය අහලා පටිගත කරනවා. වික්ටෝරියා ග්‍රේන්ජර් මේ වෙනකොට ගොඩක් බය වෙලා ඉන්නේ. එඩී යාට කියනවා බය නැතුව ඔයා වෙච්ච සිද්ධිය අපිට මුල ඉඳන් කියන්න කියලා. ඉතින් වික්ටෝරියා එයා අත්දකපු සිද්ධිය එඩීට විස්තර කරන්න පටන් ගන්නවා. එයා කියනවා මගේ තාත්තා මොකක් හරි අద్భుත දෙයකට ගොඩක් බය වෙලා හිටියා. ඒ අద్భుත දේ එයාගේ පස්සෙන් එනවා කියලා එයා හැමතිස්සෙම කියවන ගමන් හිටියේ කියලා. මේ අద్భుත දෙයට බයේ මගේ තාත්තා දොරවල් තදින් අගුළු දාලා තමයි රැට නිදාගත්තේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඒව උදේ වෙනකොට ඇරලා දාලා කියලා කියනවා. ඒ වගේම එයාට හැමතිස්සෙම ඇහෙන අద్భుත කටහඬවල් වගේක් ගැනත් එයා කියෙව්වා කියලා වික්ටෝරියා කියනවා. මගේ තාත්තා ගොඩක් වයසක පුද්ගලයෙක්. වයසට යනකොට සාමාන්‍යයෙන් ওই වගේ දේවල් වෙන නිසා මං එයාව එච්චරම පිළිගත්තේ නැහැ. නමුත් එක දවසක් මං එයාව බලන්න එයාගේ පරණ බඩු කඩේට යද්දි එයා සීදි නසාගෙන හිටියා කියලා වික්ටෝරියා ග්‍රේන්ජර් එඩීට කියනවා. මගේ තාත්තා නැති වුණාට පස්සේ මෙතන හරිම නිශ්ශබ්ද පාළු තැනක් බවට පත් වුණා. ඒ වගේම එයා මගේ දිහා බලාගෙන ඉන්න වගේ හැඟීමක් මට ඇති වුණා කියලා වික්ටෝරියා කියනවා. ඉතින් වික්ටෝරියාගේ කතාව අහපු එඩ් සහ ලොරෙන් දෙන්න ගබඩාව පරීක්ෂා කරන්න නැගිටලා යනවා. ඕගොල්ලෝ අනිත් කන්ජූරින් කතා බලලා තියෙනවා නම් දන්නවා එඩීට වඩා ලොරෙන් වොරන්ට තමයි වැඩිපුරම ගෝස්ට් සෙන්ස් එක තියෙන්නේ කියලා. ඒ හින්දා ලොරෙන් වොරන් කියනවා මම ගබඩාව පරීක්ෂා කරලා එන්නම් කියලා. නමුත් මේ වෙනකොටත් එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න හින්දා එඩී කැමති වෙන්නේ නැහැ එයා ගබඩාව පරීක්ෂා කරන්න යනවට. හැබැයි ලොරෙන් කියනවා මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා ඇය යනවා ගබඩාව පරීක්ෂා කරන්න. මේ ගබඩා කාමරය පරණ බඩු මූට්ටු වලින් පෙරලා තියෙන හෙන මූසල වයිබ් එකක් තියෙන තැනක් කියලා පේනවා. ලොරෙන් පරණ බඩු අතගාන ගමන් ඉස්සරහට යනවා මොනවා හරි අద్భుත දෙයක් තියනවද කියලා බලන්න. මේ යන අතරතුරේදී කාමරේ කෙළවරකට වෙන්න සුදු රෙද්දකින් වහපු මොකක් හරි දෙයක් තියෙනවා. ලොරෙන් දකිනවා. සුදු රෙද්ද අයින් කරපු ලොරෙන් දකිනවා දේවදූතයෝ තුන් කට්ටුවක් කැටයම් කරලා තියෙන. එන ඇන්ටික් ටයිප් එකේ ලොකු කණ්ණාඩියක්. කණ්ණාඩිය දිහා බලාගෙන ලොරෙන් වොරන් කියනවා මගේ නම ලොරෙන් වොරන් මම මෙතෙන්ට ආවේ ඔයාට උදව් කරන්න කියලා. ඒත් එක්කම ලොරෙන්ගේ පිටිපස්සෙන් අපිට බලා ගන්න පුළුවන් තොණ්ඩුවකින් සීදිවි නසාගත්ත කෙනෙක්ගේ එල්ලෙන කකුල් දෙකක් තියෙනවා කියලා. නමුත් ලොරෙන් වොරන් මේක දකින්නේ නැහැ. ලොරෙන් වොරන් කණ්ණාඩියට අත තියනවත් එක්කම කණ්ණාඩිය ඉරිතල්ලා යනවා. ඒත් එක්කම එයා දකිනවා කණ්ණාඩිය හරහා Tamanගේ ප්‍රතිබිම්බය එයා දිහා භයානක විදියට බලාගෙන ඉන්නවා. ඒ වගේම එයා Tamanගේ මනස හරහා දකිනවා අනාගතයේ වෙන්න යන යම්කිසි අద్భుත දෙයක්. නමුත් ෆිල්ම් එකේ මේ සීන් එකේදී අපිට ඒක හරියටම පෙන්වන්නේ නැහැ. මේ දර්ශනය දැක්කට පස්සේ ලොරෙන් කෑ ගහගෙන බිමට වැටෙනවා. ඒත් එක්කම එතෙන්ට දුවගෙන ආපු එඩීට ලොරෙන් කියනවා මගේ ප්‍රසූතිය සිද්ධ වෙන්න යන්නේ කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩී ලොරෙන්ව ළඟම තියෙන හොස්පිටල් එකට අරගෙන යනවා. Fast and Furious එකේ සීන් එකක් වගේ පොරයාගේ වයිෆ්වත් අරගෙන ඉක්මනටම හොස්පිටල් එකට ඩ්‍රයිව් කරනවා. මේ යන අතරතුරේදී එඩී අහනවා ලොරෙන්ගෙන් ඔයා අර අద్భుත කාමරේ ඇතුළේදී මොන හරි දෙයක් දැක්කද කියලා. ලොරෙන් කියනවා අර කණ්ණාඩියේ මොකක් හරි අద్భుත දෙයක් තියෙනවා එයා දැක්කා කියලා. ලොරෙන්ව තියටර් එකට අරගෙන යනවා. නමුත් එඩීට තියටර් එක ඇතුළට යන්න chance එක හම්බෙන්නේ නැහැ. ඉතින් මේ සර්ජරි එක කරන අතරතුර කොරේ පිටට මරේ කියලා කරන්ට් එක යනවා. ඉතින් විදුලිය විසන්දි වුණා කියලා සර්ජරි එක නතර කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ ළඟ තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක් අරගෙන ආපහු වැඩේ කන්ටිනියු කරන එක. ඉතින් සර්ජරි එක කරන අතරතුරේදී ලොරෙන්ට තේරෙනවා මොකක් හරි අద్భుත දෙයක් සිද්ධ වෙන්න යන්නේ කියලා. ඒත් එක්කම ලොරෙන් දකිනවා අద్భుත සතෙක් බිත්තිය දිගේ බඩගාගෙන තමන්ගේ පැත්තට එනවා කියලා. හැබැයි ඒ සතාට ලොරෙන් ගාවට ලං වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒත් එක්කම එඩි
ටී මෙතෙන්ට කඩා පැනලා කියනවා එයාට එයාගේ වයිෆ් එක කතා කරන්න ඕනේ කියලා. සර්ජරි කරන ඩොක්ටර් කියනවා අම්මගේ බඩවැල ළමයාගේ බෙල්ලේ තියෙන නිසා ළමයා එළියට ගන්න එක ලේසි වෙන එකක් නෑ කියලා. ඉතින් මේ කතාවට ලොරෙන් ෂොක් වෙනවා. ඉතින් ඕනෙම අම්මා කෙනෙක් ඒ වගේ දෙයක් ඇහුවාම ෂොක් වෙන එක සාධාරණයිනේ. හැබැයි කොහොම හරි ඩොක්ටර්ට ලොරෙන්ගේ දරුවව එළියට ගන්න පුළුවන් වෙනවා. ඩොක්ටර් දරුවව එළියට ගන්න සමත් වුණාට ඩොක්ටර්ගේ එච්චර හොඳ ඉම්ප්‍රෙෂන් එකක් නැති නිසා එඩි හිතනවා මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා. ඩොක්ටර් කියනවා මට සමා වෙන්න ඕගොල්ලෝගේ දරුවා නැති වුණා කියලා. නමුත් ලොරෙන් මේක විශ්වාස කරන්න කැමති නැහැ. එයා කියනවා මගේ දරුවා මගේ ළඟට ගෙනත් දෙන්න කියලා. ඉතින් කොයි අම්මද කැමති තමන්ගේ දරුවා නැති වුණා කියලා දැනගන්න. ඉතින් එයා තමන්ගේ දරුවව ළඟට අරගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් මේ සීන් එක ගොඩක් ඉමෝෂනල් සීන් එකක්. එයා තමන්ගේ දරුවව තුරුළු කරගෙන යාඥා කරන්න පටන් ගන්නවා අනේ දෙවියනේ මගේ දරුවව නැවත මට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් දෙවියෝ එයා කියපු දෙයට කන් දුන්නා වගේ ඉතාම පුදුම සහගත විදිහට ලොරෙන්ගේ දරුවා අඬන්න පටන් ගන්නවා. ඉතින් දෙමාපියෝ දෙන්නට පුදුමාකාර විදිහට සතුටුයි. ළඟ ඉන්න නර්ස් කෙනෙක් අහනවා මොකද්ද ඕගොල්ලෝ එයාට දාන්න හිතන් හිටපු නම කියලා. ඉතින් ලොරෙන් වොරන් සතුටින් කියනවා අපි එයාට දාන්න හිතන් ඉන්න නම ජූඩි වොරන් කියලා. ඉතින් ওই විදිහට තමයි එඩි සහ ලොරෙන් වොරන්ගේ දරුවා වෙච්ච ජූඩි වොරන් මේ ලෝකෙට ඉපදුනේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් කුඩා ජූඩි ඊටාම සතුටින් උස්මහත් වෙනවා කියලා. ඉතින් ඔහම ඉන්න අතරේ එයා අම්මා ගාවට අඬාගෙන දුවගෙන ඇවිල්ලා කියනවා අම්මේ මට එක එක භයානක දේවල් පේනවා කියලා. ඉතින් මේ වගේ බය වුණ වෙලාවට කියන්න ජූඩිට එයාගේ අම්මා ලොරෙන් පොඩි නිසඳසක් වගේ එකක් කියලා දීලා තියෙනවා. ඉතින් ලොරෙන් ජූඩිවත් අල්ලගෙන මේ නිසඳස කියන්න පටන් ගන්නවා. ඒ නිසඳස් කවිය මට තාලෙට කියන්න බෑ. හැබැයි මං ඔයාලට ඒකේ තියෙන ලිරික්ස් මොනවාද කියලා කියන්නම්. ඒකේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. Lucy Locket lost her pocket. Kitty Fisher found it. Not a penny was there it. Only ribbon round it. You are not there. ඔන්න ඔය වගේ කතාවක් තමයි ඒ කවියේ තියෙන්නේ. ඒකේ සිංහල තේරුමත් මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. ඒකේ තියෙන්නේ ලුසි ලොකට් කියලා කෙනෙක් එයාගේ පසුම්බිය නැති කරගත්තා. ඒ වගේම කිටි ෆිෂර් කියලා කෙනෙක් එක හොයාගත්තා. නමුත් ඒකේ සතයක්වත් තිබුණේ නැහැ. නිකම්ම පසුම්බිය ගැට ගන්න රිබන් පටිය විතරයි ඒකේ තිබුණේ. ඒ වගේම ඔයා එතන නෑ කියන තේරුම තමයි මේ කවියේ තියෙන්නේ. ඉතින් මේ කවිය කිව්වත් එක්කම පුංචි ජූඩිගේ හිතේ තිබ්බ බය අතුරුදහන් වෙලා ගියා කියලා අපිට පේනවා. ලොරෙන් එයාගේ දුවගේ ෆොටෝ එකක් දාලා ලස්සන ලොකට් එකක් හදලා තියෙනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ 1986ට. ඒ කියන්නේ කලින් සිදුවීම් සිද්ධ වෙලා දැන් අවුරුදු 22ක් ගත වෙලා ගිහිල්ලා. ඊළඟට අපිට පෙන්වන්නේ බටහිර පෙන්සිල්වේනියාවේ පිට්සන් වල පුංචි පවුලක සීන් එකක්. මේ පවුල ගැන මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. මේ කාර් එකෙන් බැහැලා එන කන්නඩි දාපු කෙනාගේ නම තමයි ජැක්ස් මූරි කියලා කියන්නේ. එයා තමයි පවුලේ ප්‍රධානියා. ඒ වගේම කාර් එකෙන් බැහැලා ආපු බලු යාළුවගේ නම තමයි සයිමන්. ජැක් දොර අරිනකොට පඩිපෙළ ගාව හම්බෙච්ච ගෑනු ළමයාගේ නම තමයි ඩවුන්ස් මූරි. එයා තමයි පවුලේ වැඩිමල් ගෑනු ළමයා. ටීවී එක බලන ගමන් ඉන්නේ ජැක්ගේ තාත්තා. ජැක් කිස් එකක් දෙන්නේ එයාගේ නෝනා වෙච්ච ජැනට් මූරිට. ඒ කියන්නේ එයා තමයි ළමයින්ගේ අම්මා. මේ දුවන ගමන් ඉන්න පොඩි කන්නාඩි පොළගේ නම තමයි කැරන්. එයාට ෂැනන් කියලා නිවුන් සහෝදරියක් ඉන්නවා. සුදු ගවුමක් ඇඳගෙන යකා වැහිලා වගේ මේ පැත්තට එන්නේ හේදර්ස් මූරි. එයා තමයි පවුලේ දෙවෙනි ළමයා. ඉතින් මේ කට්ටියම ලහිලහේ ලෑස්ති වෙන්නේ හේදර්ස් මූරිගේ කන්ෆර්මේෂන් ඩේ එකට. කන්ෆර්මේෂන් ඩේ එක කියලා කියන්නේ කැතලික් අය බෞතිස්ම වුණාට පස්සේ ඒගොල්ලෝ පල්ලියේ පූර්ණ සමාජිකත්වය එහෙම නැත්නම් ෆුල් මෙම්බර්ෂිප් එක ලබා ගන්න සිද්ධ කරන චාරිත්‍රයක්. මාත් කැතලික් චාරිත්‍ර ගැන එහෙම ලොකුවට දන්නේ නැහැ. ඔයාලා ඒක දන්නවා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ඒගොල්ලෝ පල්ලියට ගිහිල්ලා කියලා. ඉතින් හේදර්ගේ තාත්තා කැමරා එකක් තියාගෙන හේදර්ව රෙකෝඩ් කරනවා. ඉතින් පල්ලියේ චාරිත්‍රයම ඉවරනාට පස්සේ ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා එයාලගේ ඩිනර් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට පෙන්නනවා ජැනට් කෝල් එක ඉන්නවා කියලා. ඒ කාලේ අද වගේ හෑන්ඩ් ෆෝන් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. ඉතින් ලෑන්ඩ් ෆෝන් තමයි කෝකටත් අයිල වගේ හැම ගෙදරකම තිබුණේ. ඉතින් ඒ වගේ හෑන්ඩ් සෙට් එකත් ගොඩක් දුර අරගෙන යන්න බැහැනේ. ඉතින් ජැනට් ෆෝන් කෝල් එකේ ඉද්දී කවුරු හරි හෑන්ඩ් සෙට් ලයින් එක අදිනවා වගේ එයාට තේරෙනවා. ලෑන්ඩ් ෆෝන් එක හයි කරලා තියෙන තැනට යාපද කාමරේ ඉඳගෙන මේ විදිහට ලෑන්ඩ් ෆෝන් කේබල් එකකින් අදිනම තමයි එයාට තේරෙන්නේ. හැබැයි ඒක පටු ගොඩක් අඳුරු කාමරයක් හින්දා කවුද මේ වැඩේ කරන්නේ කියලා එයාට පේන්නේ නැහැ. ජැනට් වයර් එකෙන් අදින්නේ කවුද කියලා පේන්නේ නැති වුණාට එයා දන්නවා ටක්කෙට මේ වැඩේ කරන්නේ අර ට්වින්ස්ලා දෙන්න වෙච්ච ෂැරනොයි කැරනොයි කියලා. ඉතින් ජැනට් ඒ කාමරේ ගාවට කිට්ටු වෙලා ඒකේ ලයිට් එක දානකොට ෂැරනොයි කැරනොයි එයාලගේ ප්‍රෑන්ක් එක අම්මර මාට් වෙච්ච හින්දා එතනින් පැනලා දුවනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ හේදර් එයාගේ කන්ෆර්මේෂන් ඩේ එකට යට හම්බෙච්ච තෑග්ග අන්බොක්ස් කරන්න යන සීන් එක. ඉතින් එයා ඒක අන්බොක්ස් කරන එක තාත්තා රෙකෝඩ් කරනවා. ඉතින් එයාට හම්බෙලා තියෙන gift එක
හේදටත් වැඩිය උසයි. එයා ඒකේ රැපින් පේපර් එක අයින් කරපු ගමන් සර්ප්‍රයිස් ඒ ටැග් ඇවිල්ලා අපි පළවෙනි සීන් එකේ දැකපු අර මූසල කණ්ණාඩිය. ඉතින් මේ කණ්ණාඩියේ තියෙන අద్భుත සීන් එක තේරිලා වගේ අපේ බලු යාළුවා සයිමන් ඒ කණ්ණාඩියට බුරන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි සීන් එකේ ලොරෙන් කණ්ණාඩියට අත තියලා ඉරිතැලිච්ච තැන ඒ විදිහටම කණ්ණාඩිය තියෙනවා. ඉතින් හෙදර්ගේ ආච්චි කියනවා අපිට ඒක හම්බුනේ බ්‍රික් ස්ටේට් එකේ පරණ බඩු සාප්පුවකින් අඩුවට හම්බෙච්ච හින්දා අපි ඒක අරගෙන ආවා කියලා කියනවා. ඉතින් කොහොමුණත් ආච්චිගේ සීයාගේ හිත රිද්දන පවුනේ. ඉතින් හෙදර් කියනවා මං ඒ තෑග්ගට ගොඩක් කැමතියි කියලා. ඉතින් හෙදර්ගේ කන්ෆර්මේෂන් කේක් එක ඒගොල්ලෝ කපන්න යන්නේ. හෙදර්ගේ තාත්තා ඒක රෙකෝඩ් කරනවා. ඉතින් හෙදර් විශ් එකක් එහෙම කරලා කේක් එකට පිමින්න හදද්දී කේක් එක අద్భుත විදිහට නිමිලා යනවා. ඉතින් එයා හිතන්නේ ළඟ හිටපු ඩෝන් තමයි මේ විදිහට ඉටිපන්දමට පිඹලා නිමලා දැම්මේ කියලා. මොකද ඩෝන් හෙදර්ව අවුස්සන්න නිතරම මේ වගේ වැඩ කරන හින්දා. හැබැයි ඩෝන් දිවුරලාම කියනවා මේකට පිම්බේ මම නෙමෙයි කියලා. ඉතින් ඇත්තටම මේ ඉටිපන්දම නිමුවේ ඩෝන් නෙමෙයිනේ. ඉතින් ඒ හින්දා එයාගේ හිතට එච්චර හරි නැහැ. ඉතින් එතකොට ජැක් කියනවා හරි ඕගොල්ලෝ එච්චර එක හිතන්න එපා කියලා එයා ගෙදර ලයිට් එක දානවා. ලයිට් එක දාන්න ස්විච් එක ඔන් කරනවත් එක්කම ලයිට් එක මේසි උඩට කඩාගෙන වැටෙනවා. මේ ඇක්සිඩන්ට් එකෙන් කාටවත් එච්චර ලොකු අනතුරක් නැහැ. හෙදර්ගේ නල්ල ටිකක් තුවාල වෙලා ලේනවා විතරයි. හැබැයි ඉතින් කන්ෆර්මේෂන් ඩේ එක කියන්නේ මේගොල්ලොන්ගේ ජීවිතේ ස්පෙෂල් දවසක්නේ. ඉතින් ඒ වගේ ස්පෙෂල් දවසක මේ වගේ දෙයක් වෙච්ච එකේ දුකට හෙදර් අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම කන්ජුරින් මූවීස් වල පරණ සුපුරුදු ඉන්ට්‍රෝ එක අපිට පෙන්නනවා. ඒ ඉන්ට්‍රෝ එකෙන් කියන්නේ එඩ් සහ ලොරෙන් යුවල අවුරුදු ගාණක් තිස්සේ දශක ගානක් තිස්සේ විවිධ අద్භූත දේවල් වලට මුහුණ දීලා තියෙනවා. හැබැයි 1986 බටහිර පෙන්සිල්වේනියාවේ පිස්ටන් වල ඒගොල්ලෝ අත්දකපු සිද්ධිය මේ හැම දෙයකටම වඩා භයානකයි කියලා. ඒගොල්ලෝ මේ කේස් එකෙන් පස්සේ එයාලගේ වෘත්තීය ජීවිතේ අවසන් කරලා තියෙනවා. ඔය විදිහට ස්මූරි පවුලේ ඛේදවාචකය කන්ජුරින් 4 ලාස්ට් රයිට්ස් හරහා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩ් සහ ලොරෙන් වොරන් ලෙක්චර් එකක් කරන සීන් එක. එයාලා මේ ලෙක්චර් එකේදී ඇනබෙල් ගැන තමයි කතා කරන්නේ. ඕගොල්ලෝ ඇනබෙල් ක්‍රියේෂන්ස් බැලුවා නම් ඕගොල්ලන්ට මතක ඇති ඇනබෙල්ගේ ඔරිජින් එක එහෙමත් නැත්නම් එයාගේ උත්පත්තිය සිද්ධ වෙච්ච විදිහ. ඔයාලා මේ ෆිල්ම් එක බලලා නැත්නම් අර ඔයාලට මතක නැත්නම් හරි මම පොඩ්ඩක් ඒ ගැන කෙටියෙන් කියන්නම්. හදිසි අනතුරකින් ඇනබෙල් කියලා ගෑන් ළමෙක් මිය යනවා. ඉතින් ඒ දෙමාපියෝ තමන්ගේ දරුවගේ මැරිච්ච ආත්මයට කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලෝ ගෙන්නපු දරුවගේ ආත්මය අහනවා තමන් පොඩි කාලේ සෙල්ලම් කරපු බෝනික්කගේ ඇඟට ආවේශ වෙන්නද කියලා. හැබැයි මේ දෙමාපියෝ ටික කාලයක් දැනගන්නවා මේ ඇත්තටම යාළගේ දරුවා ඇනබෙල් නෙමෙයි භයානක යක්ෂාත්මයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඇනබෙල්ගේ කතාව කියපු එඩි වොරන් කියනවා එයාලට ඇනබෙල් වගේ විවිධ ශාපලත් වස්තුන් විශාල ප්‍රමාණයක් විවිධ පරීක්ෂණවලදී හම්බෙලා තියෙනවා කියලා. ඉතින් ලෙක්චර් එක ඉවර කරපු එඩි කියනවා ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න කියලා. මෙතන හිටපු ගෑන් ළමෙක් රේස් හෑන්ඩ් කරලා අහනවා ඇයි දැන් ඕගොල්ලෝ පරීක්ෂණ කරන එක නතර කරලා තියෙන්නේ කියලා. එඩි කියනවා අපි පරීක්ෂණ කරන එක නතර කරලා නැහැ. අපි සංචාරය කරනවා, දේශන පවත්වනවා, ඒ වගේම අපි පොතකුත් ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා එඩි කියනවා. ඒත් ඒ ගෑන් ළමයා කියනවා නෑ මං අදහස් කරේ ඕගොල්ලෝ දැන් කේසස් බාරගන්නේ නැති එක කියලා. ඉතින් මේකට උත්තරයක් විදිහට ලොරෙන් කියනවා අපි අපේ ජීවිත ගැනත් පොඩ්ඩක් හිතන්න පටන් ගත්තා කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ වොරන් පවුල රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගන්නවා. ඩිනර් ටේබල් එකේදී එඩි කියනවා ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැන් අපේ ලෙක්චර්ස් වලට එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් කලින් ලෙක්චර් එකේ හිටියෙත් කීප දෙනයි කියලා අපි දැක්කනේ. මුල් සීන් වලදී අපි දැක්ක ජූඩි වොරනුත් දැන් අවුරුදු 22ක ගෑන් ළමෙක්. ඉතින් එයා එයාගේ තාත්තා වෙච්ච එඩිට කියනවා පරීක්ෂණ නැවැත්තුවේ ඇයි කියලා මිනිස්සු ඇහුවාම ඇයි ඔයා ඒගොල්ලොන්ට ඔයාගේ ඇත්තම තත්ත්වය කිව්වේ නැත්තේ කියලා. ඇත්තටම මේ වෙනකොට එඩි හાર્ට් පේෂන්ට් කෙනෙක්. ඉතින් එඩි කියනවා ඇත්තටම මම මේ වැඩවලින් විශ්‍රාම ගත්තේ නැහැ. පොඩි විවේකයක් විතරයි ගත්තේ. හොඳ වෙච්ච ගමන් ආපහු වැඩට බහින්න තමයි මගේ කල්පනාව කියලා එඩි කියනවා. ඉතින් ජූඩි කියනවා හරි ඒක නෙමෙයි. ඔයාගේ උපන්දිනෙත් ළඟ වෙනවා තාත්තේ කියලා. ඉතින් ජූඩි කියනවා මම ඔයාගේ බර්ත්ඩේ පාටි එකට ටෝනිටත් එන්න කියන්න ඉතින් ඉන්නේ කියලා. ඉතින් එඩි අහනවා කවුද ටෝනි කියන්නේ කියලා. ඉතින් ජූඩි අහනවා ඇයි තාත්තේ මං ටෝනිත් එක්ක යාළුවා දැන් මාස 6ක් විතරනේ කියලා. ඇත්තටම එඩි ටෝනි කියන්නේ කවුද කියලා අහලා තියෙන ජෝක් එකට. ඉතින් මිසිස් ලොරෙන් කියනවා ඔව් අපි ටෝන්ට ගොඩක් කැමතියි. ඔයා යාටත් එන්න කිව්වට කමක් නැහැ කියලා. ඉතින් මිසිස් ලොරෙන් එඩිගෙනුත් අහනවා ඔයාටත් අවුලක් නැහැ නේද කියලා. ඉතින් එඩි hina වෙලා කියනවා මටත් ප්‍රශ්නයක් නැහැ යාට එන්න කියන්න කියලා. ඉතින් වේට එයාලගේ ටේබල් එක ළඟට ආවහම මිසිස් ලොරෙන් එයා ලින්ගුයින් ඕඩර් කරනවා. ලින්ගුයින් කියලා කියන්නේ පැස්ටා జాතියක්. හැබැයි මිස්ටර් වොරන් එයා ඕඩර් කරන කෑම එක කියන්නේ ටිකක් හිතලා බලලා. මොකද එයා මේ වෙනකොට හાર્ට් පේෂන්ට් කෙනෙක්නේ. ඉතින් මේ අතරේ මිසිස් වොරන්ට තේරෙනවා මොකක් හරි අద్భుත දෙයක් එයා වටා කැරකෙන්න පටන් අරන් කියලා. ඒ වගේම ජූඩිටත් ඒ දේම දැනෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ හින්දා ජූඩි එයාගේ අම්මා එයාට පොඩි කාලේ කියලා දීපු නිසඳස අර ලුසි ලොකට් lost her pocket කියන නිසඳස එයා වේගයෙන් මුමුණන්න පටන් ගන්නවා. ඉතින් බය වෙවුල්න ගමන් හිටපු ජූඩිගේ අත මිසිස් ලොරෙන් අල්ල ගන්නවා. ඒත් එක්කම ජූඩිගේ බය අතුරුදහන් වෙලා යනවා. හැබැයි ටික වෙලාවකින් මිසිස් ලොරෙන් දකිනවා ජූඩිගේ උරපත්ත භයානක පෙනුමක් තියෙන අතක්
අල්ලනවා කියලා. හැබැයි මේක ජූඩි දකින්නේ නැහැ. ඉතින් ජූඩිගේ උරපත්තට අත තියන් ඉන්න මේ භයානක දේ දැක්කට පස්සේ මිසිස් ලොරෙන්ට ඉබේටම කෑ ගැහෙනවා. ඉතින් මේ දේ එඩීවත් වේටවත් දකින්නේ නැහැ. ඉතින් මේ දෙන්නම අහනවා ඔයා හොඳින්ද කියලා. ඉතින් මිසිස් ලොරෙන් කලබලෙන් වගේ කියනවා ඔව් මම හොඳින් මම දෙයක් දැක්කා. ඒක එච්චර ඕගොල්ලෝ හිතන්න එපා කියලා. ඉතින් වේට මෙතනින් ගියාට පස්සේ එඩී අහනවා ඔය දෙන්නට ප්‍රශ්නයක් නැහැ නේද කියලා. ඇත්තට මේ දෙන්න බය වෙලා ඉන්නේ. ඒ වුණාට ඒ දෙන්න කියනවා අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා. ඊළඟට අපිට ස්මූරි පවුලේ වෙන සීන් එකක් පෙන්නනවා. මිසිස් ජැනට් රෙදි ටික හොදන්න දාන්න රෙදි ටික එකතු කරන ගමන් ඉන්නේ. එයා හෙදර්ගේ කාමරේ තියෙන රෙදි ටිකත් එකතු කරන්න එයාගේ කාමරේට ගියාම එයා දකිනවා කණ්ණාඩිය. එයා ටික වෙලාවක් කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට සෙල්ලන් රොබෝ බෝනික්ෙක් එයා ගාවට ඇවිදගෙන එනවා. ඉතින් මේ බෝනික්කා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ බඩගාගෙන යන ගමන් මාම් කියලා කියන්න. ඉතින් අනපේක්ෂිත විදිහට එයා ගාවට ආපු මේ බෝනික්කට ජැනට් බය වෙනවා. ඒක ළමයින්ගේ වැඩක් වෙන්නේ නැති කියලා හිතලා ජැනට් යනවා පහලට. ඉතින් ජැනට් වොෂින් මැෂින් එක ගාවට ගිහිල්ලා රෙදි ටික තියද්දී වොෂින් මැෂින් එක එකපාරටම ඕෆ් වෙනවා. ඒත් එක්කම අමුතු කටහඬක් එයාට ඇහෙන්න පටන් ගන්නවා. එකපාරටම පිටිපස්ස හැරලා බලපු ජැනට් දකිනවා එයා දිහා බලාගෙන ඉන්න උස මහත සුදුමැලි මිනිස්සෙක්. ඉතින් ජැනට් ෂේප් එකේ ඒ මිනිස්සයා දිහා බලාගෙනම බේස්මන්ට් එකේ ලයිට් එක දාන ස්විච් එක තියෙන තැනට ලං වෙනවා. ඉතින් එයා ලයිට් එක දාපු හැටියෙම අර මිනිස්සයා අතුරුදහන් වෙලා යනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ජැනට් ෆෝන් කෝල් එකක ඉන්නවා කියලා. ඉතින් එයාට තේරෙනවා කවුරු හරි කෙනෙක් හෑන්ඩ්සෙට් ලයින් එකෙන් අදිනවා කියලා. ඉතින් එයාට වැඩේ කරන්නේ කවුද කියලා පේන්නේ නැහැ. මොකද ළඟ තියෙන අඳුරු කාමරේ ඉඳන් තමයි ඒ විදිහට හෑන්ඩ්සෙට් ලයින් එකෙන් අදින්නේ. ඒ වුණාට එයා හිතනවා අර නිවුණු දෙන්න වෙන්න ඇති මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති කලින් සැරේත් අර නිමුන් ගැහන් ළමයි දෙන්නනේ ඔය වැඩේ කළේ. ඉතින් ඒ හින්දා ජැනට් ගානක් නැතුව කියනවා ඔය වැඩේ කරන එක නතර කරන්න කියලා. ඒත් එක්කම හැබැයි ඊට පස්සේ හෑන්ඩ්සෙට් ලයින් එක අර කාමරේ ඉන්න කෙනා විසින් තිබුණටත් වඩා හයියෙන් ඇදලා ගන්නවා. මේ ඇදලා ගත්ත පාර ජැනට් අතින් හෑන්ඩ්සෙට් එක බිමට අතෑරෙනවා. ඉතින් ඒ ඇදපු කෙනා හෑන්ඩ්සෙට් එක කාමරේ ඇතුළටම ඇදලා ගන්නවා. ඉතින් තාමත් ජැනට් හිතන්නේ මේ වැඩේ අර ගෑන් ළමයි දෙන්න කරනවා කියලානේ. ඉතින් ඒ හින්දා එයා තරහෙන් කියනවා ගෑන් ළමයි ඔය වැඩේ දැන්වත් නතර කරන්න කියලා. ජැනට් ඊට පස්සේ දකිනවා මේක කරේ මේ ගෑන් ළමයි දෙන්න නම් නෙමෙයි කියලා. මොකද ඒ ගෑන් ළමයි දෙන්න ඒ වෙලාවෙම පඩිපෙළ ගාවින් උඩට දුවනවා. ඉතින් මේකෙන් හොඳටම බය වෙච්ච ජැනට් කවුද කාමරේ ඇතුලේ ඉන්නේ කියලා බලන්න ඉක්මනට කාමරේ ගාවට ගිහිල්ලා ලයිට් එක දානවා. සර්ප්‍රයිස් කාමරේ ඇතුලේ කවුරුත් නැහැ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ට්වින්ස්ලා දෙන්න වෙච්ච ශැරනොයි කැරනොයි එයාලගේ බෝනික්කත් එක්ක සෙල්ලම් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ ට්වින්ස්ලා දෙන්නගෙන් ශැරන් එයාගේ බෝනික්කා වෙච්ච සුසීව බිමින් තියලා එයාට සෙල්ලම්පත් හදන්නයි හදන්නේ. ඉතින් එයා ආපහු මේසයට නැමිලා සුසීව බලද්දී සුසී එතන නැහැ. ඉතින් ශැරන් හොයන්න පටන් ගන්නවා සුසීව. ඉතින් එහෙම හොයා යනකොට එයා දකිනවා සුසී කියන බෝනික්කා අර කණ්ණාඩියේ තියෙන කාමරේ එහෙම නැත්නම් හෙදගේ කාමරේ ඉන්නවා කියලා. ඉතින් ශැරන් මේ සුසී ඔයා ඉන්නේ කියලා එයා ළඟට යද්දිම එකපාරටම බෝනික්කා අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම බෝනික්කා අඩි 3ක් විතර උඩට පාවෙනවා. ඉතින් මේත් එක්කම කැරන් දකිනවා සුදුමැලි මූණක් තියෙන භයානක පෙනුමක් තියෙන වයසක ගෑනු කෙනෙක් ඒ බෝනික්කාව උස්සගෙන ඉන්නේ කියලා. මේකට බය වෙච්ච ශැරන් හයියෙන් අම්මේ කියලා කෑ ගහනවා. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ළමයින්ගේ තාත්තා ජැක් වැඩ ඇරලා ගෙදර එනවා. ඉතින් ජැක් ගෙදර ආපුවාම එයාගේ දුව ශැරන් එයාට වෙච්ච දේ තාත්තට කියනවා. හැබැයි ගෙදර කවුරු තාත්තවත් ඒක එච්චර පිළිගන්නේ නැහැ. ඇත්තනේ ඉතින් පොඩි ළමයි ඔය වයසේදී එක එක જાතිය බොරු කියනවනේ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ හෙදරුයි ඩෝනුයි එයාලගේ කාමරේට වෙලා ඉන්නවා. ඩෝන් පොතක් කියවන ගමන් ඉන්නේ. හෙද ඇඳට වෙලා අර කණ්ණාඩි දිහා බලන ගමන් තමයි ඉන්නේ. හෙද ඩෝන්ට කියනවා මේ කණ්ණාඩිය එන අමුතුයි ඒකින්න බබාල් මන් දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමක් මට එන්නේ කියලා. ඉතින් ඩෝන් හෙදට කියනවා "ඕ බබාලා නම් මටත් එච්චර සෙට් නෑ තමයි. අර බබාලා තුන් කට්ටුවේ මැද ඉන්න බබාගේ මූණත් හරියට ඔයාගේ වගේ" කියලා කියනවා. ඉතින් අපි දන්නා ඩෝන් හැමතිස්සෙම හෙදව අවුස්සනවනේ. ඉතින් හෙදට ඩෝන් කියපු දෙයට තරහ යනවා. ඉතින් ඩෝන් එක හිතලා කිව්වේ නැහැ. එයා ඒක විහිළුවට කිව්වේ. ඒත් එයාට තේරුම් යනවා තමන්ගේ සහෝදරියට එයා කියපු දෙයට අවුල් ගියා කියලා. ඉතින් ඒ හින්දා ඩෝන් හෙදට කියනවා "ඔව් මටත් මේ කණ්ණාඩිය නම් පේන්න බෑ. අපි ඒකට මොකක් හරි කරමු" කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මේ දෙන්න එදා රෑම කණ්ණාඩිය ගෙදරින් එළියට අරගෙන කුණු දාන තැනට ගෙනියනවා කියලා. ඉතින් පහෝදා පවුලේ කට්ටිය උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් ඉන්නේ. ඉතින් ඩෝනුයි හෙදරුයි කණ්ණාඩිය එළියට ගෙනිච්ච වගක් දෙමෝපියන්ට කියන්නේ නැහැ. ඉතින් ගාබේජ් ට්‍රක් එක ඇවිල්ලා කුණු ටික එකතු කරගන්නවා. ඒගොල්ලෝ ඒත් එක්කම අර කණ්ණාඩියත් ගාබේජ් ට්‍රක් එක ඇතුළට දානවා. ඉතින් ගාබේජ් ට්‍රක් එක ඇතුලේ කුණු ටික තැලෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර කණ්ණාඩියත් තැලෙනවා. මේ වෙලාවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් ඉන්න ඩෝන්ට තේරෙනවා එයාගේ ඇඟ ඇතුලේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක ගෙදර අනිත් කට්ටියටත් තේරෙනවා. ඉතින් ඩෝන්ගේ අම්මා හැම ළඟට ඇවිල්ලා අහනවා මොකද්ද ළමයෝ ප්‍රශ්නේ කියලා. ඒත් එක්කම ඩෝන්ට දිගටම වමන යන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ එකපාරටම ඩෝන්ට ලේ වමන යන්න පටන් ගන්නවා. ඉතින් පවුලේ හැමෝම ෂොක් වෙනවා. හොඳට හිටපු ළමයාට එකපාරට
මේ මොකද වුනේ කියලා. ඒත් එක්කම එයා දකිනවා සිංක් එකේ වීදුරු කෑලි තියෙනවා කියලා. ඒ වගේම වීදුරු කෑලි කීපයක් එයාගේ කටිනුත් එළියට එනවා. අර කණ්ණාඩියේ වීදුරුවත් කෑලි වලට කුඩු වුණා වලට මතක ඇතිනේ. ඒ වගේම ඒ කණ්ණාඩිය කුණු වලට විසිකරන එක ඩෝන්ගේ අයිඩියා එකක් නේ. හරියට නිකන් එයාට පනිෂ්මන්ට් එකක් හම්බුණා වගේ වැඩක් තමයි උනේ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩී ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරගන්න. ඉතින් ડોක්ටර් එඩීට කියනවා ඔයා මාළු ಜಾති එහෙම කෑමට ගන්නවා නම් තමයි හොඳ කියලා. ඒ වගේම ડોක්ටර් එඩීට කියනවා ඔයා දැන්වත් ඔය කරන විකාර වැඩ නවත්තන්න. මොකද ඔයා දැන් ඔය ඉන්න තත්ත්වෙත් එක්ක මේ වගේ අවදානම් වැඩ ඔයාට කරන්න හොඳ නෑ කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩීගේ බර්ත්ඩේ පාටි එකට හැමෝම ලෑස්ති වෙනවා කියලා. ඉතින් එඩී එහෙමත් ගොඩක් සතුටින් ඉන්නේ. එයා මිසිස් ලොරේන්ට තෑන්ක්ස් කරනවා මේ පාටි එකට. ඒ වගේම අපිට පෙන්නනවා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ එයාලගේ දුව ජූඩි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක එනකන් කියලා. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට ජූඩිවයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ්වයි පෙන්නනවා. ඉතින් ජූඩිගේ බොයිෆ්‍රෙන්ඩ් වෙච්ච ටෝනි ගොඩක් කලබල වෙලා ඉන්නේ. මොකද අදනේ මුලින්ම එයා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ අම්මමයි තාත්තමයි හම්බෙන්නේ. ඉතින් පොර බය වෙන එක සාධාරණයි. ඉතින් ජූඩි එයාගේ තාත්තට හැපි බර්ත්ඩේ කියලා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝනිවත් හඳුන්වා දෙනවා. ඉතින් එඩී ටෝන්ට කියනවා මේ ෆියුනරල් එකක් නෙමෙයි. ඇයි ඔයා ටයි එකක් දාගෙන ආවේ කියලා. ඉතින් පොර මේක ජෝක් එකට කිව්වා වුණාට මිසිස් ලොරේන් එච්චර ඒ විහිළුවට කැමති නැහැ. ඉතින් මේ පාටි එකට ෆාදර් ගෝඩන් එහෙම ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ජූඩි එයාව තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ට හඳුන්වා දෙනවා. ඉතින් ඕගොල්ලෝ මතක ඇතිනේ කලින් කන්ජුරින් ෆිල්ම් වලත් ෆාදර් ගෝඩන් හිටියා. ඉතින් ෆාදර් ගෝඩන් ටෝනිගෙන් අහනවා ඔයා මොකද්ද කරන රස්සාව කියලා. ටෝනි කියනවා ඇත්තටම රස්සාවක් හොයන ගමන් ඉන්නේ කියලා. ඉතින් ජූඩි ෆාදර් ගෝඩන්ට කියනවා මෙයා ඉස්සර පොලිස් කාරයෙක් දැන් නම් මෙයා විශ්‍රාම අරගෙන කියලා. ඉතින් ෆාදර් ගෝඩන් කියනවා ඔයා විශ්‍රාම ගන්න තරුණ වැඩිනේ පුතා කියලා. ඉතින් ටෝනි මෙතනදී ෆාදර්ට එයා පොලිසියෙන් විශ්‍රාම ගත්ත හේතුව කියන්නේ නැහැ. එයා ඒ වෙනුවට ෆාදර් කියන්නේ ඒක ටිකක් දිග කතාවක් කියලා විතරයි. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ජූඩි එයාගේ කාමරයට යනවා කියලා. ඉතින් එයා එයාගේ කාමරේ මේසයක් ළඟ වාඩි වෙලා ෆොටෝස් ටිකක් බලනවා. ඔහොම එද්දී කාමරේ එකපාරටම අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයා දකිනවා කාමරේ පැද්දෙන පුටුවක ඇනබෙල් පැද්දෙන ගමන් ඉන්නවා කියලා. ඉතින් එයා ඇනබෙල් ඉන්න පැත්ත බලන්නේ නැතුව එයාට අම්මා පොඩි කාලේ කියලා දීපු නිසදැස් කවිය මුමුණන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇනබෙල් අර පැද්දෙන පුටුවෙන් අතුරුදහන් වෙලා යනවා. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝනි මෙතෙන්ට එනවා. එයා දකිනවා ජූඩි මොකක් හරි දෙයකට බය වෙලා ඉන්නේ කියලා. ටෝනි ජූඩිගෙන් අහනවා ඔයා මොකක් හරි බය හිතෙන දෙයක් දැක්කද කියලා. මොකද ටෝනි දන්නවා ජූඩිට සමහර වෙලාවට භයානක දේවල් පේනවා කියලා. ඉතින් ජූඩිත් කියනවා ඔව් මං ටිකක් අමුතු දෙයක් දැක්කා කියලා. ඉතින් මේ වෙලාවේ ජූඩි ටෝනිට කියනවා මේ වගේ බය වෙච්ච වෙලාවට එයා මොකද කරන්න කියලා. ඉතින් එයා ලුසි ලොකට් කියන නිසඳස කියනවනේ. ඉතින් ටෝනි කියනවා එයාටත් ඒ කවිය කියන්න කියලා. ඉතින් ඒක පොඩි ළමයින්ගේ කවියක් වගේනේ. ඉතින් ඒ හින්දා ජූඩිට පොඩ්ඩක් ලැජ්ජා හිතෙනවා ඒක කියන්න. ඉතින් ඒ වුණත් එයා ඒක බොයිෆ්‍රෙන්ඩ්ට කියනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නා කිස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්ක මිසිස් ලොරේන් මෙතෙන්ට එනවා. එයා දකිනවා මේ දෙන්නා කිස් කරනවා කියලා. ඉතින් මිසිස් ලොරේන්ගේ අනපේක්ෂිත කඩාවැදීම නිසා මේ දෙන්නා ටිකක් බය වෙනවා. ඒ වුණත් මිසිස් ලොරේන් මේ දෙන්නට මුකුත් කියන්නේ නැහැ. ඉතින් මිසිස් වොරන් මේ දෙන්නව නොදැක ගන්නට කියනවා අන්න ටෝනි ඔයාව මිස්ටර් වොරන් හොයනවා ඉක්මනට පල්ලෙහාට යන්න කියලා. ඒත් එක්කම ටෝනි පල්ලෙහාට යනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිස්ටර් වොරන් ටේබල් ටෙනිස් ප්ලේ කරනවා. එයා මේ වෙනකන් එයාත් එක්ක ප්ලේ කරපු හැමෝම වගේ පරද්දලා. ඉතින් ටෝනිත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. ටෝනි දන්නේ නැහැනේ එයාට එන්න කිව්වේ ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න කියලා. ඉතින් ටෝනි මේ වෙලාවේ මිස්ටර් වොරන්ගෙන් අහනවා හැමදේම හොඳින් නේද? ඇයි ඔයා මට එන්න කිව්වේ කියලා. ඉතින් මිස්ටර් වොරන් ටෝනිට ටේබල් ටෙනිස් මැච් එකකට ආරාධනා කරනවා. ඉතින් මිස්ටර් වොරන් සහ ටෝනි කරට කර ටේබල් ටෙනිස් සෙල්ලම් කරනවා. හැබැයි මිස්ටර් වොරන් මැච් එක දිනනවා. ඉතින් හැමෝම මිස්ටර් වොරන්ට කන්ග්‍රැචුලේට් කරනවා මැච් එක දිනපු එක. ඉතින් ඊට පස්සේ ජූඩි ටෝනිට ඩ්‍රින්ක් එකක් අරන් එන්න යනවා. ජූඩි ඩ්‍රින්ක් එකක් අරන් එන්න ගිය අතරේ ටෝනි වොරන් යෝල ගාවට ඇවිල්ලා එයා අරන් ආපු විශේෂ දේ පෙන්නනවා. ඇත්තටම එයා අරගෙන ඇවිල්ලා තියෙන්නේ ජූඩිට ප්‍රොපෝස් කරන්න වෙඩින් රින් එකක්. ඉතින් එයා මේක වොරන් යෝලට පෙන්නනවා. ඒ වගේම එයා ඒ රින් එක පෙන්නලා කියනවා මම මේක සල්ලි වලට ගත්තේ එයා මුණ ගැහිලා සතියකට පස්සේ කියලා. එයා වොරන් යෝලට කියනවා මමයි එයයි තාම යාළු වෙලා මාස 6ක් විතරයි. ඒත් මට යානේ ජීවිතයක් ගැන හිතන්නවත් බෑ කියලා. ඉතින් එයා කියනවා මම ඔය දෙන්නගේ එකම දෙයයි ඉල්ලන්නේ මට ඔයාලගේ ආශිර්වාදය දෙන්න කියලා. ඉතින් ටෝනිගේ රින් එක අල්ලලා බලපු මිසිස් ලොරේන් කියනවා ඒක හරිම ලස්සන රින් එකක් කියලා. ඉතින් මිසිස් ලොරේන් ඒ රින් එක ටේබල් ටෙනිස් බෝඩ් එක උඩ තියලා කියනවා ඒ වගේම මිසිස් ලොරේන් කියනවා මමයි එඩී කසාද බැන්දෙත් ගොඩක් කල් යාළු වෙලා ඉඳලා නෙමෙයි කියලා. ඒ වගේම මිසිස් ලොරේන් එයාගේ ආශිර්වාදය ටෝනිට ලබා දෙනවා. ඊට පස්සේ ටෝනි අහනවා මිස්ටර් වොරන් ඔයා මොකද්ද කියන්නේ කියලා. හැබැයි මිස්ටර් වොරන් කියන්නේ ඕගොල්ලෝ එකිනෙකා හඳුනන්නේ මාස 6ක් වගේ පොඩි කාලයක් නිසා මට තව ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා. ඒක තවත් ඇත්තනේ. ඉතින් ගහෙන් ගෙඩියන වගේ කැමැත්ත දෙන්න බෑනේ. කොහොම හරි මේ වෙලාවේ මෙතෙන්ට ජූඩි එනවා. එයා දකිනවා ටේබල් ටෙනිස් බෝඩ් එක උඩ තියෙන රින් එක. ඉතින් ටෝනි try කරේ සර්ප්‍රයිස් එකක් දෙන්න.
ඉතින් ටෝනි ඉක්මනටම රින් එක එතනින් ගන්නකොට එයා අතින් රින් එක බිමට වැටෙනවා. ඉතින් ටෝනි ඉක්මනට බිමට පාත් වෙලා ජූඩිට දකින්න නැති වෙන්න ඉක්මනට රින් එක අතේ ගුලි කරගන්නවා. ඇත්තටම ජූඩි දන්නවනේ එයාගේ අතේ තියෙන රින් එකක් කියලා. ඉතින් ජූඩි සතුටින් අහනවා ඔයාගේ රින් එක ගෙනාවේ මටද කියලා. ඉතින් පොර ටිකක් කලබල වෙලා ඔව් කියලා කියනවා. ඉතින් ජූඩි තප්පරයක්වත් කල්පනා කරන්නේ නැතුව සතුටින් ඔව් කියලා කෑ ගහනවා. ඒ වගේම අනිත් අය එයාට කන්ග්‍රැචුලේට් කරනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ෆාදර් ගෝඩන් ටෝනි ගැන එයාගේ ඔපිනියන් එක වොරන් යෝලට කියනවා. එයා කියනවා එයාට ටෝනිව හොඳ ළමයෙක් වගේ පේනවා. ඒ වගේම ජූඩිටත් හොඳ සහජ බුද්ධියක් තියෙනවා. ඔයාලා ඒ දෙන්නට එයාලගේ තීරණ තනියම ගන්න දැන් ඉඩ දෙන්න ඕනේ කාලේ කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ස්මූරි පවුලේ ඩිනර් ටේබල් එකේ වෙන කතාබහක්. ඉතින් ජැක් එයාගේ පවුලේ කට්ටියට කියනවා මම අපේ පවුලට සිද්ධ වෙච්ච අద్භූත දේ ගැන පල්ලිය දැනුවත් කරා කියලා. හැබැයි ජැක් කියනවා පල්ලියට මේ වගේ දේවල් වලට එකපාර සම්බන්ධ වෙන්න බැහැ. ඒකට යම්කිසි ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ හින්දා ටික කාලයක් ගත වෙයි කියලා. හැබැයි ඩෝන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මට මේ හොල්මන් ගෙදර තප්පරයක්වත් ඉන්න බෑ. එක්කෝ අපි වෙන ගෙදරකට යමු නැත්නම් මෝටෙල් එකකට හරි යමු කියලා කියනවා. හැබැයි ජැනට් නම් කියන්නේ අපේ පවුලේ 8 දෙනෙක් වගේ විශාල ප්‍රමාණයක් ඉන්න හින්දා මෝටෙල් එකකට යනවා වගේ වැඩක් කරන එක අමාරුයි කියලා. ඩෝන් එයාගේ තාත්තට චෝදනා කරන්න පටන් ගන්නවා. ඔයා අපි කියන දේ විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඔයා මේකට කිසිම දෙයක් කරන්න උත්සාහ ගන්නේ නැහැ කියලා. ඉතින් ජැක් හයියෙන් කියනවා මම මේකට කරන්න පුළුවන් හැම දෙයක්ම උත්සාහ කරනවා. අපි මේකට විසඳුමක් හොයාගමු. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා. ඩෝන් කියනවා එක්ක ඔයාට කිසිම දෙයක් කරගන්න බැහැ නැත්නම් ඔයාට අපි ගැන ගාණක් නැහැ කියලා අඬ එතනින් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පහෝදා රෑ වෙන සිද්ධියක්. ජැක් නිදාගන්න යනවා. ඒ වගේම එයා කලකිරීමටපත් වෙලා ඉන්නේ එයාට වෙච්ච දේ ගැන. ජැක් එයාගේ කණ්ණාඩිය මේසෙ උඩින් තියනවා. ඒ වගේම කාමරේ දොර හිමීට ඇරෙන්න පටන් ගන්නවා. ජැක් කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක්නේ. එයාට කණ්ණාඩියේ නැතුව පෙනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා එයා දොර දිහා බලන්න කණ්ණාඩිය අතර ගන්නකොට කණ්ණාඩිය බිමට වැටෙනවා. ඉතින් ජැක් කණ්ණාඩිය අහුලගෙන ආපහු දොර දිහා බලනකොටම එයා දකිනවා ඇඳ කෙළවරේ ඉඳගෙන අద్භූත ගෑනු කෙනෙක් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම එකපාරටම ජැක් පැරලයිස් වුණා වගේ ඇඳට වැටෙනවා. ඊට පස්සේ එයා පියවර කිහිපයක් උඩට පාවෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇතිනේ හෙද එයාගේ කන්ෆර්මේෂන් ඩේ එකේ කේක් එක කපද්දී එයාගේ තාත්තා ජැක් ඒක රෙකෝඩ් කරපු එක. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ ඒකට ගහලා තිබ්බ ඉටිපන්දම අద్භූත විදිහට නිමිලා ගියා කියලා. එදා මේ ඉටිපන්දම නිමලා දැම්මේ ඩෝනා කියලා හෙද සැක කරාට එයා හොඳටම දන්නවා මේ වැඩේ කරේ ඩෝන් නෙමේ කියලා. ඉතින් ඒ හින්දා හෙද අර වීඩියෝ එක ප්ලේ කරලා බලනවා. මොකක් හරි හෝඩුවාවක් අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එයා මේ වීඩියෝ එක දෙතුන් පාරක් ප්ලේ කරද්දී එයාට මාට්ටු වෙනවා කවුරු හරි අద్භූත කෙනෙක් තමයි මේ ඉටිපන්දම නිමුවේ කියලා. ඒ වගේම ඒ ඉටිපන්දම නිමපු අద్භූත කෙනාගේ ඡායාව කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේ වෙලාවේ හෙදට අමුතු සද්දයක් ඇහෙනවා පිටිපස්සෙන්. මේත් එක්කම එයා දකිනවා කවිච්චිය උඩ කලින් එතන තිබ්බේ නැති පොරවක් තියෙනවා කියලා. මේත් එක්කම සුදුමැලි මූණක් තියෙන උස මහත භයානක මිනිස්සෙක් ඒ පොරව අරගෙන හෙදව මරන්න එනවා. ඒ මිනිස්සයා භයානක විදියට hina වෙවි හෙදගේ පස්සෙන් එනවා. හෙද බය වෙලා කෑ ගහනවා. මේ සද්දෙට හෙදගේ අම්මා ඇහැරෙනවා. ඒත් එක්කම හෙදගේ අම්මා ජැනට් දකිනවා ජැක් ඇඳ උඩ පාවෙන ගමන් තමයි ඉන්නේ කියලා. ඉතින් එයාගේ බය ඩබල් වෙලා එයා හයියෙන් ජැක් කියලා කෑ ගහනකොට ජැක් ආපහු ඇඳට වැටෙනවා. ජැක්ගේ තත්ත්වය ටිකක් සාමකාමී වෙච්ච හින්දා ජැනට් ඉක්මනට පල්ලෙහාට දුවනවා. පල්ලෙහින් ඇහිච්ච සද්ද මොකක්ද කියලා බලන්න. ඉතින් ගෙදර හැමෝම වගේ මෙතෙන්ට එකතු වෙනවා. එයාලා දකිනවා හෙද බිම් වැටලා ඉන්නවා කියලා. හෙදට මොකුත් අඳුරක් නම් වෙලා නැහැ. හැබැයි එයා බයෙන් වෙවුල්න ගමන් කියනවා අම්මේ මෙහෙ කවුරු හරි ඉන්නවා. මං ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා. ඉතින් ස්මෝරි පවුලට සිද්ධ වෙන දේ ටීවී channel වලත් ආරංචි වෙලා ඒගොල්ලෝ මේ සිද්ධිය report කරනවා. ඒ වගේම ස්මෝරි පවුලට ටෝක් ෂෝ වලිනුත් ආරාධනා හම්බෙනවා. සමහර ටීවී channel වලින් නම් කියන්නේ මේගොල්ලෝ මේ කරන්නේ ප්‍රෝඩාවක් කියලා. හැබැයි ජැනට් නම් කියන්නේ අපේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනා මේ සිද්ධිය අත්විඳා. අපි කරන්නේ ප්‍රෝඩාවක් නෙමෙයි. අපේ පවුල භයානක දෙයකට මුහුණ දෙමින් ඉන්නවා. කරුණා කරලා අපිට උදව් කරන්න කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ජූඩිගේ අම්මා මිසිස් ලොරෙනෝයි බ්‍රයිඩල් ෂොප් එකකට ගිහිල්ලා කියලා. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ජූඩිගේ වෙඩින් එකට ඩ්‍රෙස් එකක් අරගන්න. ඉතින් ෂොප් එක අයිති ගෑනුගෙන ජූඩිය ෆිටෝන් රූම් එකට අරගෙන යනවා ඩ්‍රෙස් එක try කරන්න. ඉතින් ඩ්‍රෙස් එක try කරන අතරේ කඩේ අයිතිකාර ගෑනුගෙන පොඩ්ඩක් එළියට යනවා. ඉතින් දැන් ජූඩි කාමරේ ඇතුලේ ඉන්නේ තනියම. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇතිනේ ෆිටෝන් රූම් වල කණ්ණාඩි හැමතැනම තියෙනවා කියලා. ඉතින් මේකත් ඒ වගේ කණ්ණාඩි වලින් මට වෙච්ච ප්‍රිස්මයක් හැඩේ තියෙන කාමරයක්. ඉතින් මේ කාමරේට වෙලා ටික වෙලාවක් ඉද්දී ජූඩිට ඇහෙන්න පටන් ගන්නවා අමුතු විදිහේ සද්ද. ටික වෙලාවක් ගියාට පස්සේ ඒ අමුතු ආකාරයේ කටහඬවල් ටික අතුරුදහන් වෙලා යනවා. ඒත් එක්කම එයාට ඉදිරියෙන් තියෙන කණ්ණාඩියෙන් එයා දකිනවා මේ කාමරේ දොර ඇරෙනවා කියලා. ඉතින් එයා හිතනවා මේ ෂොප් එකේ අයිතිකාර ගෑනු කෙනා වෙන්න නැති ආවේ කියලා. ඉතින් මේ ආපු කෙනා පල්ලෙහාට නැමිලා බ්‍රයිඩ්ගේ ඩ්‍රෙස් එක හදනවා. හැබැයි ජූඩිට අමුත්තක් තේරිච්ච හින්දා එයා පහළ බලනවා. ඒත් එක්කම එයා
දකින්නේ අර ස්මූරි පවුලේ හොල්මන් කරන අමනුෂ්‍ය ආත්ම තුනෙන් එකක් වෙච්ච අර වයසක ගෑනු කෙනාව. ඒත් එක්කම විදුලිය විසන්දු වෙනවා. ජූඩි හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම වොරන් නෝනා මෙතෙන්ට දුවගෙන එනවා. ජූඩි ඉන්නේ හොඳටම බය වෙලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා ෆාදර් ගෝඩන් ස්මූරි පවුලේ හම්බෙන්න ගිහින් කියලා. එයා ඒ නිවස ළඟට ගිහිල්ලා කාර් එකෙන් බහිද දකිනවා. ඒ ගෙදර පවුලේ කවුරු හරි කෙනෙක්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා කියලා. ෆාදර් ගෝඩන් ඇවිල්ලා ජැනට් එක කතා කරනවා. ෆාදර් ගෝඩන් අහනවා කවුද හොස්පිටල් එකට අරගෙන ගියපු කෙනා කියලා. ඉතින් ජැනට් කියනවා මගේ මදරින් ලෝ තමයි හොස්පිටල් එකට අරගෙන ගියේ කියලා. ඒ වගේම ජැනට් කියනවා පල්ලිය අපි කියපු දේ අහලා අපිට උදව් කරන්න ඔයාව එවප එකට ස්තුතියි කියලා. හැබැයි ෆාදර් ගෝඩන් කියන්නේ මම පල්ලියේ නියෝජිතයෙක් විදියට මෙහෙට ආවේ නැහැ. මාව පල්ලිය නෙමෙයි මෙහෙට එව්වේ කියලා. නමුත් ෆාදර් ගෝඩන් කියනවා මම ඔයාලගේ සිද්ධිය සෑහෙන කාලයක් ඉඳන් අධ්‍යයනය කරන ගමන් හිටියේ. ඒ වගේම මම මේ වගේ සිද්ධීන් එක කල්නොත් ගනුදෙනු කරලා තියෙනවා කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ෆාදර් ගෝඩන් හෝලි වෝටර් ගේ වටේටම ඉනවා කියලා. ඉතින් ෆාදර් ගෝඩන් මේ විදිහට හෝලි වෝටර් ස්ප්‍රේ කරන ගමන් බේස්මන්ට් එකටත් යනවා. ෆාදර් මේ විදිහට හෝලි වෝටර් කීප තැනකම ස්ප්‍රේ කරනවා බේස්මන්ට් එකේ. ඉතින් ෆාදර්ට එයාගේ පිටිපස්සෙන් අමුතු සත්‍යයක් ඇහෙන හින්දා ෆාදර් පිටිපස්ස හැරිලා බලනවා. ඒත් එක්කම ෆාදර් දකිනවා එයා ස්ප්‍රේ කරපු හෝලි වෝටර් වාෂ්ප වෙන්න පටන් අරන් කියලා. ඉතින් ෆාදර් ගෝඩන් තේරුම් ගන්නවා මේ ගෙදර ඇත්තටම භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ෆාදර් ගෝඩන් ජැනට් ගාවට දුවගෙන එනවා. ජැනට් අහනවා පල්ලෙහැ මොකද්ද සිද්ධ වුනේ කියලා. ෆාදර් ගෝඩන් ජැනට්ට කියනවා මේ ගෙදර සිද්ධ වෙන භයානක දේ මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. දැන් මම පල්ලියට පිටත් වෙනවා. ඒ වගේම මම පල්ලියෙන් ඕගොල්ලෝ වෙනුවෙන් උදව් ඉල්ලන්න යන්නේ කියලා ෆාදර් ගෝඩන් කියනවා. ඒ වගේම ෆාදර් ගෝඩන් කියනවා මම විශ්වාස කරනවා පල්ලිය ඕගොල්ලොන්ට උදව් කරයි කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ෆාදර් ගෝඩන් පල්ලියට ගිහිල්ලා කියලා. ඉතින් රිසෙප්ෂන් එකේ හිටපු ගෑනු කෙනා ෆාදර් ගෝඩන්ගෙන් අහනවා ඔබතුමා කවුද කියලා. ඉතින් ෆාදර් ගෝඩන් තමන් ෆාදර් ගෝඩන් කියලා හඳුන්වා දෙනවා. ඒ වගේම ෆාදර් ගෝඩන් කියනවා මම මෙතෙන්ට ආවේ පිට්සන් වල ස්මෝරි පවුලේ සිද්ධිය ගැන ඕගොල්ලොන්ට වාර්තා කරන්න කියලා. ඒ වගේම ෆාදර් ගෝඩන් කියන්නේ මේක ඉතාම වැදගත් කාරණාවක් ඉක්මන් කරලා බිෂොප්වරයාට මාව සම්බන්ධ කරන්න කියලා. ඉතින් රිසෙප්ෂන් එකේ ගෑනු කෙනා බිෂොප්වරයාට කතා කරනවා. ඉතින් ඊට පස්සේ එයා ෆාදර් ගෝඩන්ට කියන්නේ බිෂොප්වරයා ඉක්මනට එයි ඔබතුමා මෙතනින් වාඩි වෙන්න කියලා. ඉතින් වාඩි වුණාට පස්සේ ෆාදර් ගෝඩන්ගේ නහයෙන් ලේනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා විදුලියට සම්බන්ධ කරලා තියෙන වයර් එකක් හිමීට ඇදෙන්න පටන් ගන්නවා කියලා. හරියට නිකන් කවුරු හරි කෙනෙක් ඒක අදිනවා වගේ. වයර් එක ඒ අදින කෙනා විසින් සම්පූර්ණයෙන්ම අදිනවා. ඉතින් ඒ ඇදපු පාරට වයර් එක බිත්තියේ වැදිලා ශබ්දයක් පිට වෙනවා. ඉතින් එකපාරටම හෙච්ච මේ සද්දෙන් තියැසිලා ෆාදර් ඒ පැත්ත බලනවා. ඉතින් ෆාදර් ඒ පැත්ත හැරිලා ආපහු රිසෙප්ෂනිස්ට් දිහා බලද්දී රිසෙප්ෂන් එකේ ගෑනු කෙනා එතන නැහැ. ඉතින් ෆාදර් වටපිට බල හොයන්න පටන් ගන්නවා කොහොමේ ගෑනු කෙනා කියලා. ඒත් එක්කම ෆාදර් කෝල් එකක් එනවා. ෆාදර් කෝල් එක ආන්සර් කරනවා. මේ ෆාදර් කෝල් එක එන්නේ ජූඩිගෙන්. ඉතින් කෝල් කරන කෙනා කවුරුනත් කතා කරන්නේ ජූඩිගේ කටහඬින් උනාට හරිම අමුතු විදියට කතා කරන්නේ. ඉතින් ජූඩිගේ කටහඬින් කතා කරන කෙනා කියනවා ඔයාට දැන් යන්න වෙලාව හරි කියලා. ඉතින් තිගැස්සිච්ච පාර ෆාදර් අතින් හෑන්ඩ්සෙට් එක අතෑරෙනවා. ඒත් එක්කම ෆාදර් ගෝඩන් දකිනවා ළඟ තියෙන දොරක ඩෝබෝල් කැරකෙන්න පටන් ගන්නවා කියලා. මේ ඩෝබෝල්ස් වල කුරුසයක් කැටයම් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මතක නම් කන්ජූරින් 2 එකේ බිත්තියේ තිබ්බ කුරුස වලට මේ හා සමානම සිද්ධියක් වුණා. ඉතින් ඩෝබෝල් එක සම්පූර්ණයෙන්ම උඩට කැරකිලා ඉවරුණාට පස්සේ එකපාරටම දොර ඇරෙනවා. ෆාදර් ගෝඩන් ඉක්මනටම එයාට පිටිපස්සෙන් තියෙන දොරෙන් පැනලා යන්න උත්සාහ කරත් ඒ දොරත් ඉබේටම වැහෙනවා. ඒ වගේම කාමරේ එකපාරටම අඳුරු වෙලා යනවා. ඉතින් ඉක්මනටම ක්‍රියාත්මක වෙච්ච ෆාදර් ගෝඩන් එයාගේ බෑග් එකේ තිබ්බ කුරුසිය අතට ගන්නවා. ඉතින් ෆාදර් ගෝඩන් තමන්ගේ අතේ තියෙන කුරුසිය අර අඳුරු කාමරේ දිහාට දික් කළා යාඥා කරනවා. හැබැයි එකපාරටම ෆාදර් අතේ තිබ්බ කුරුසිය ගිනි ගන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ කුරුසෙන් ආපු ගිනි දැල්ලට ෆාදර්ගේ අත පිච්චෙනවා. කොච්චර අත පිච්චුණත් ෆාදර් තමන්ගේ යාඥාව දිගටම කරනවා. නමුත් අවසානයේදී ෆාදර් අතින් එයාගේ කුරුසිය බිමට වැටෙනවා. ෆාදර් ගෝඩන් කොච්චර උත්සාහ කරත් එයාට වළක්ව ගන්න බැරි වෙනවා අර අමනුෂ්‍ය ආත්මය. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ෆාදර් ගෝඩන් අර ස්විච් එකට ගහලා තිබ්බ වයර් එකත් අරගෙන ගිහිල්ලා සුයිසයිඩ් කරගන්නවා කියලා. ඉතින් කන්ජූරින් යුනිවර්ස් එකේ හිටපු වැදගත්ම චරිතයක් මේ විදිහට අවසන් ගමන් යනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ එඩි ටෝනිට එයාගේ අර අద్භූත භාණ්ඩ එකතුව පෙන්නනවා කියලා. ඒ වගේම එඩි ටෝනිට කියනවා ඔයා මෙතන තියෙන කිසිම දෙයක් අල්ලන්න එපා. මොකද මේ හැම දෙයක්ම ශාප වලට ලක් වෙච්ච අద్භූත භාණ්ඩ කියලා. ඉතින් ටෝනි එඩිගෙන් අහනවා ඒවා ශාප වලට ලක් වෙලා නම් ඇයි ඔයා මේවා ගෙදර තියාගෙන ඉන්නේ කියලා. ඉතින් එඩි කියනවා මේවා විනාශ කරනවට වැඩිය අපි ළඟ සංරක්ෂණය කරලා තියාගන්න එක අපිට හොඳයි කියලා හිතුණා කියලා. එයා ඊට වැඩි උත්තරයක් නම් මෙතනදී ටෝනිට දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ ගැන තවත් හාරවුස්සලා වැඩක් නැහැ කියලා හිතුණ ටෝනි එඩිගෙන් අහනවා ඕගොල්ලෝ කේසස් කීයක් විතර හැන්ඩල් කරලා තියනවද කියලා. ඉතින් එඩි කියන්නේ අපිට සිද්ධි 1000කට වැඩිය හම්බෙලා තියෙනවා. මෙතන තියෙන හැම පුංචි දෙයක්ම ඒ හැම සිද්ධියක්ම නිරූපණය කරනවා කියලා. ඒ වගේම ටෝනි එයා ප්‍රොපෝස් කරපු සිද්ධිය මෙතනදී එඩිට මතක් කරනවා. ඒ වගේම එයා කියනවා තා පොඩ්ඩෙන් මට ජූඩිව නැති වෙනවා එදා කියලා. ඒ වගේම
එඩී ටෝන්ට කියනවා අපිටත් ජූඩිව එයා ඉපදෙද්දිම නැති වෙන්න ගියා කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ජූඩි ඉපදෙද්දිම නැති වෙන්න ගියපු සිද්ධිය. ඉතින් ඒක ටෝනිට එඩී කියනවා. ඒ වගේම එඩී ටෝනිට කියනවා ඒක තමයි මගේ ජීවිතයේ දිගම මිනිත්තුව කියලා. ඉතින් මේ දෙන්නම් මෙතනදී ඉමෝෂනල් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ෆාදර් ගෝඩන්ගේ ෆියුනරල් එක. ඉතින් මෙතනදී මිසිස් ලොරෙන් ගොඩක්ම ඉමෝෂනල් විදිහට කතා කරනවා. එයා කියනවා ෆාදර් ගෝඩන් අපේ පවුලට සෑහෙන්න උදව් කරලා තියෙනවා. එයා මේ විදිහට සුයිසයිඩ් කරගත් එක ගැන එයාට හිතා ගන්නවත් බෑ කියලා. එඩී ජූඩි වගේම මේ ෆියුනරල් එකට ආපු හැමෝම වගේ ෆාදර් ගෝඩන් නැති වෙච්ච එකට ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් ෆියුනරල් එක ඉවර වෙලා හැමෝම ගෙවල් වලට යන්නේ යද්දි ෆාදර් සීග්ලර් කියලා කෙනෙක් මිස්ටර් වොරන්ට කතා කරනවා. ඒ වගේම ෆාදර් සීග්ලර් වොරන් නිවලට කියනවා මම දන්නවා ඔයාලා ෆාදර් ගෝඩන්ව හොඳින් දැනන් හිටියා කියලා. ඒ වගේම ෆාදර් ගෝඩන් ඕගොල්ලෝ ගැන හැමතිස්සෙම වගේ පල්ලියේ කතා කරා. ඔය දෙන්නව හොඳ යාළුවෝ දෙන්නෙක් විදියට එයා සැලකුවා කියලාත් මෙතනදී ෆාදර් සීග්ලර් කියනවා. ඉතින් එහෙම කියලා ෆාදර් සීග්ලර් යනකොට ජූඩි ෆාදර් ගාවට දුවගෙන ඇවිල්ලා අහනවා ෆාදර් ගෝඩන් නැති වුණේ කොහෙද කියලා. එතකොට ෆාදර් සීග්ලර් කියනවා එයා නැති වුණේ පෙන්සිල්වේනියාවේ කියලා. ඒ වගේම ෆාදර් සීග්ලර් කියනවා එයා එහෙට ගියේ ඇයි කියලා දන්නේ දෙවියන් වහන්සේම තමයි කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිසිස් ලොරෙන් පිඟන් හොදන ගමන් ඉන්නවා කියලා. ඉතින් එයාට පේනවා සිංක් එකේ වතුර බහින්න නැතුව හිර වෙලා තියෙනවා කියලා. ඉතින් එයා සිංක් එකේ ඩ්‍රේන් ස්ටොපර් එක ගලවලා ඒක ඇතුළට අත දාලා බලනවා මොන හරි හිර වෙලා තියෙනවද කියලා. ඉතින් එයා ඒ විදිහට සිංක් එකට අත දාලා බලද්දි එයාට අහු වෙනවා ලොකට් එකක්. මේ ලොකට් එක හින්දා තමයි සිංක් එකේ වතුර යන්නේ නැතුව හිර වෙලා තිබිලා තියෙන්නේ. ඒ වගේම මිසිස් ලොරෙන් අඳුර ගන්නවා මේක එයා ජූඩිගේ ෆොටෝ එකක් දාලා හදාගත්ත ලොකට් එක කියලා. ඒ වගේම මිසිස් ලොරෙන් මේ ලොකට් එක දිහා බලලා ආපහු සිංක් එක දිහා බලද්දි සිංක් එකේ වතුර සේරම ලේ පාටට හැරිලා තියෙනවා එයා දකින්න. ඒ වගේම මේ ලේ පාටට හැරිච්ච වතුර ටික සිංක් එකෙන් හරියට දියැලක් ගලනවා වගේ ගලන්න පටන් ගන්නවා. ඉතින් මිසිස් ලොරෙන් බය වෙලා පිටිපස්සෙන් පිටිපස්සට යද්දි මිස්ටර් වොරන් මෙතෙන්ට එනවා. ඉතින් මෙතෙන්ට ආපු මිස්ටර් වොරන් මිසිස් ලොරෙන්ගෙන් අහනවා මොකටද ඔයා මෙච්චර බය වුනේ කියලා. ඒත් එක්ක මිසිස් ලොරෙන් පිටිපස්ස හැරිලා බලද්දි එයා දකිනවා සිංක් එක තිබුණු විදිහටම තියෙනවා කියලා. ඒත් එක්ක මිසිස් ලොරෙන් මිස්ටර් වොරන්ට කියනවා ජූඩිට මොකක් හරි කරදරයක් මං ඒ ගැන දර්ශනයක් මේ දැන් දැක්කා කියලා. ඒත් එක්කම කෙනෙක් මිසිස් ලොරෙන්ගේ දොරට තට්ටු කරනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ ටෝනි. ඉතින් ටෝනි ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්නව පෙන්සිල්වේනියාවේ අර හොල්මන් ගෙදරට එක්කගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ පෙන්සිල්වේනියා මේ ගෙදරට යනකොටත් ඒගොල්ලෝ දකිනවා සෑහෙන පිරිසක් ඒ ගෙදර වට කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඔයාලට මතකනේ ෆාදර් සීග්ලර් හරහා ජූඩිට දැනගන්න ලැබුණා ෆාදර් ගෝඩන් මේ ගෙදරට ගියා කියලා. ඉතින් ඒ අනුව ජූඩි මේ ගෙදර සිද්ධ වෙන භයානක දේ මොකක්ද කියලා පරීක්ෂා කරන්න ඇවිල්ලා. ඉතින් මෙතනදී මිසිස් වොරන් කියන්නේ අපි ඉක්මනට ජූඩිවත් අරගෙන මේ ගෙදරින් යන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලෝ මිස්ටර් වොරන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්කලා දැන් කේසස් බාර ගන්න නැහැ. ඉතින් ඒගොල්ලෝ මෙතන ඉන්න මිනිස්සු මැද්දෙන් අර ගේ ඇතුළට යනවා. ඉතින් යාලා මේ සෙනග මැද්දෙන් යනකොට එතන හිටපු මීඩියා වල අය ඒගොල්ලෝව අඳුරගෙන අහනවා ඔයාලා මේ ආවේ මේ ගෙදර සිද්ධ වෙන අద్భుත දේ පරීක්ෂා කරන්නද කියලා. ඉතින් එයාලා අඳුරගත්ත ජැක්ස් මෝරි එයාලට ගේ ඇතුළට ආරාධනා කරනවා. ඒ වගේම ජැක් වොරන්ලට ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලෝ එහෙට ආපු එක ගැන. ඉතින් ඒගොල්ලෝ හෙට ආවේ පරීක්ෂණ පවත්වන්න නෙමෙයිනේ එයාලගේ දුව හොයාගන්නේ. ඉතින් මිසිස් වොරන් අහනවා කෝ මගේ දුව කියලා. ඒත් එක්කම ජූඩි වොරන් කාමරයක ඉඳලා එළියට එනවා. ඉතින් එයාව දැකපු මිසිස් වොරන් එයා ගාවට ගිහිල්ලා එයාව හග් කරලා කියනවා දෙයයන්ට ස්තුතිවන්ත වෙන්න ඔයා හොඳින් ඉන්නවා ඉක්මනට අපි මේ ගෙදරින් යන්න ඕනේ කියලා. ඒ ජූඩි නම් කියන්නේ මේ ගෙදරට ආවට පස්සේ තමයි ෆාදර් ගෝඩන් සුයිසයිඩ් කරගෙන තියෙන්නේ. ඒ වගේම ඒ අద్భుත දේ මේගොල්ලොන්ට සෑහෙන කාලයක් තිස්සේ කරදර කරනවා. ඒත් මිසිස් වොරන් කැමති නැහැ ජූඩි අනවශ්‍ය කරදර දාගන්නවට. ඉතින් ඒ හින්දා එයා ජූඩිව ඇතින් ඇදගෙන ගෙයින් එළියට යන්න හදනවා. ඒ වුණත් ජූඩි මිසිස් ලොරෙන්ගේ අත ගසලා දාලා කියන්නේ අම්මේ මට බැහැ මේ පවුල මේ විදිහට මෙතන දාලා යන්න. ඒ වගේම අපි කවදාවත් ප්‍රශ්න වලින් පැනලා ගියේ නෑ නේද කියලා. ඉතින් ජූඩිට පුළුවන් වෙනවා එයාගේ අම්මවයි තාත්තවයි මේ ගෙදර ඉන්න කැමති කරව ගන්න. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ මිස්ටර් වොරන් ඒ ගෙදර සිද්ධ වෙන අద్భుත දේ ගැන මේ ගෙදර කට්ටියත් එක්ක කතා කරනවා කියලා. එහෙම කතා කරන ගමන් එයා ඒක රෙකෝඩ් කරගන්නවා. මේ අතරතුරේදී ජූඩි ටෝනි ෆාදර් ගෝඩන්ට වෙච්ච දේ ගැන කතා කර ඉන්නවා. ජූඩි මෙතනදී කියන්නේ ටෝනිට මම ෆාදර් ගෝඩන් නැති වෙන එක දර්ශනයකින් දැක්කා කියලා. ඉතින් ටෝනි එයාගෙන් අහනවා ඇයි ඔයා ඒක ඔයාගේ අම්මට කිව්වේ නැත්තේ කියලා. මෙතනදී ජූඩි කියන්නේ මම මේ වගේ දේවල් කිව්වහම මගේ දෙමාපියෝ සෑහෙන දුක් වෙනවා. ඒ හින්දා මම මේක දෙමාපියන්ට කිව්වේ නෑ කියලා. ඒ වගේම ජූඩි කියනවා මේ ගෙදර තියෙන අద్భుත දේ මොකක් වුණත් හරියට ඒක මාව මෙහෙට අරගෙන ආවා වගේ හැඟීමක් මට එන්නේ කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිසස් වොරන් පඩිපෙලක් ගාවටලා බලාගෙන ඉන්නවා කියලා. මේ වෙලාවේ ජූඩි මෙතෙන්ට ඇවිල්ලා මිසිස් ලොරෙන්ගේ ෆොටෝ එකක් ගන්නවා. හැබැයි මිසිස් ලොරෙන් හිටියේ ලොකු කල්පනාවක හින්දා එයා එකපාරටම ගැසිලා යනවා. ඉතින් ඊට පස්සේ ජූඩි මිසිස් වොරන්ට කියනවා මං කවදාවත් ඕගොල්ලෝ ඉන්වෙස්ටිගේට් එකක් කරනවා දැකලා තිබ්බේ නෑ මේ තමයි පළවෙනි වතාව කියලා. ඔව් ඉතින් කිසිම කන්ජුරින් ෆිල්ම් එකක ඒගොල්ලෝ ජූඩිව එක්කන් ගියේ නැහැනේ ඉන්වෙස්ටිගේට් එකකට. ඉතින් මෙහෙම කතා
කර කර ඉන්න අතරේ එයාලට එකපාරටම උඩ තට්ටුවෙන් අద్భుත සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මිසස් වොරන් ඒක බලන්න යද්දි ජූඩි කියනවා මාත් එන්නම් කියලා. නමුත් මිසස් වොරන් එයාව එක්කන් යන්න කැමති නැහැ. ඉතින් එයා ජූඩිට ඔතනම ඉන්න කියලා එයා යනවා උඩ තට්ටුවට. ඉතින් මිසස් වොරන් උඩ තට්ටුවට ගිහිල්ලා පරීක්ෂා කරද්දි එයාට තේරෙනවා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි යනවායි කියලා. ඉතින් මිසස් ලොරේන් උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහාට එනවත් එක්කම එයාට අමුතු දර්ශනයක් පේන්න පටන් ගන්නවා. මේ දර්ශනෙත් එක්ක එක එක කඩහඬවලුත් එයාට ඇහෙනවා. මෙයා මේ දර්ශනය දකින්නේ පඩිපෙළ ගාව වුණාට එකපාරට මේ දර්ශනය දැකලා ඉවරනාට පස්සේ එයාව බේස්මන්ට් එකෙන් තමා මතුවෙන්නේ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ මිසිස් ලොරන් එයා දැක්ක දර්ශනය මිස්ටර් වොරන්ට පැහැදිලි කරනවා කියලා. මිසිස් ලොරෙන් කියන්නේ මේ ගෙදර හොල්මන් කරන අద్භූතාත්ම තුනක් තියෙනවා. ඒ කියන්නේ පිරිමි කෙනයි එයාගේ වයිෆුයි එයාගේ වයිෆ්ගේ අම්මයි තමයි මේ හොල්මන් කරන්නේ. ඉතින් මේ පිරිමි කෙනාට ආරංචි වෙලා තියෙනවා එයාගේ බිරිඳට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් එයා ඒකෙන් පිස්සු වැටලා තියෙනවා. ඉතින් එයා එයාගේ බිරිඳව පොරවක් අරගෙන මරන්න හොයද්දි එයාගේ බිරිඳයි එයාගේ බිරිඳගේ අම්මයි බේස්මන්ට් එකේ හැංගිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ පිරිමි කෙනා ඒ දෙන්නම පොරවෙන් මරලා දාලා කියලා මිසිස් ලොරෙන් කියනවා. ඒ වගේ මිසිස් ලොරෙන් කියන්නේ මේ ගෙදර සිද්ධ වෙන අద్భుත දේ අපි කලින් අධ්‍යයනය කරපු අద్భుත සිද්ධීන් වලට වඩා පොඩි වෙනසක් මට තේරෙනවා කියලා. හැබැයි මිස්ටර් වොරන් කියන්නේ අපි මේ වගේ අద్భుත සිද්ධීන් වලට කොච්චර මුහුණ දීලා තියෙනවද? ඇයි මේ සිද්ධිය වෙනස් වෙන්නේ කියලා එයා අහනවා. මිසිස් ලොරෙන් කියන්නේ මේ ආත්ම තුනේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි භයානක දෙයක් මේ ආත්ම තුන මෙහෙවනවා කියලා අර පවුලට විරුද්ධව. ඉතින් මිසිස් ලොරෙන් මෙතනදී අදහස් කරන්නේ අර ආත්ම තුනටත් වඩා බලගත්ු යක්ෂාත්මයක් ගැන. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ ජූඩි පඩිපෙළ ගාවින් යනවා කියලා. එතකොට එයාට කටහඬක් ඇහෙනවා උඩ තට්ටුවෙන් එයාගේ නම කියලා කතා කරන. ඉතින් ඒ ඇහෙන්නේ මිසිස් ලොරෙන්ගේ කටහඬ. ඉතින් මිසිස් ලොරෙන් එයාට කතා කරනවා ඇති කියලා හිතලා ජූඩි උඩ තට්ටුවට යනවා. ඉතින් ජූඩි උඩ තට්ටුවට ගියාට එයා දකිනවා කවුරුත්ම මෙතන නැහැ කියලා. ඒ වගේම ජූඩි දකිනවා ඇටික් එකේ ඉනිමක කවුරු හරි පල්ලෙහාට ඇදලා දාලා තියෙනවයි කියලා. ඇටික් එක එහෙමත් නැත්නම් සොල්දරය සාමාන්‍යයෙන් ලංකාවේ ගෙවල් වල නම් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් පිටරට ගෙවල් වල සාමාන්‍යයෙන් මේ වගේ එකක් ගෙදර තියෙනවා. ඉතින් මම මේකට සොල්දරය කියලාම කියන්නම්. ඉතින් සොල්දරේ ගාවට ගියපු ජූඩි ඒකේ ඉනිමක දිගේ සොල්දරේ උඩටම නගිනවා. ඉතින් ඒකේ උඩට නැගපු ජූඩි දකිනවා ඒක ඇතුලේ කවුරුත් නැහැ වගේම හරිම පාළුවට ගියපු තැනක් කියලා. ඉතින් ළඟ තිබ්බ ටෝච් එකකුත් අරගෙන ජූඩි ඒ තැන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් ඕම් පරීක්ෂා කරගෙන යද්දි එයා දකිනවා අර ඉරිතැල්ල ගියපු මූසල කණ්ණාඩිය. ඔයාලට මතක ඇතිනේ හෙදරුයි ඩෝනුයි ඒක විනාශ කරා. හැබැයි දැන් ඔන්න ඒක තිබ්බ විදිහටම ආපහු මෙතන තියෙනවා. ඉතින් ජූඩියේ කණ්ණාඩි ඉරිතැල්ල ගියපු තැනට අත තියෙනවත් එක්කම චෝක් කෑල්ලක් රෝල් වෙලා ජූඩි ගාවට එනවා. ජූඩි බය වෙලා පිටිපස්සට යනවා. එයා දකිනවා මේ සොල්දරේ බිත්තියක මිස්මී කියලා ලියලා තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ මිස්මී කියන සයින් එක ඇවිල්ලා ඇනබෙල් බෝනික්කගේ. ඉතින් ජූඩි අහනවා ඇනබෙල් මේ ඔයා ඔතන ඉන්නවද කියලා. ඒ වෙලාවෙම එතන තියෙන පැද්දෙන පුටුවක් පැද්දෙන්න පටන් ගන්නවා. ඉතින් ජූඩි ඉක්මනට මේ සොල්දරෙන් එළියට බහිනවා. එයා එළියට බැහැලා පහළට දුවන්න හදනවත් එක්කම එයාට ඇහෙනවා අර නිවුණු දෙන්නගෙන් එක්කෙනෙක් වෙච්ච කැරන් එයාට කතා කරනවයි කියලා. ඉතින් කැරන්ගේ කටහඬ ඇහිච්ච කාමරේට ජූඩි ගිහිල්ලා ටෝච් එක ගහලා බලනවා කැරන් එතන ඉන්නවද කියලා. නමුත් කැරන් එයාට දකින්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට ටෝච් එක ගහලා කාමරේ සර්ච් කරද්දී එයා එකපාරටම දකිනවා ඇනබෙල් බිම වාඩි වෙලා ඉන්නවා කියලා. ඇනබෙල් එකපාරටම නැගිටින්න පටන් ගන්නවා. ඒ වගේම හරියට නිකන් මහවුරක දැවැන්තයා වගේ එයා විශාල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයා එනවා ජූඩිගේ පැත්තට. ජූඩි එතනින් දුවනවා. ටික දුරක් දුවද්දී එකපාරටම ඇනබෙල් අතුරුදහන් වෙලා යනවා. හැබැයි එකපාරටම ආපහු ඇනබෙල් මතුවෙනවා. මේකට බය වෙච්ච ජූඩි පඩිපෙළ දිගේ පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. ඉතින් මෙතෙන්ට මිසිස් වොරන් දුවගෙන එනවා. එයා අහනවා ජූඩිගෙන් මොකද ඔයාට උනේ කියලා. එතකොට ජූඩි කියනවා අර සොල්දරේ මොකක් හරි අద్భుත දෙයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මොකද්ද මේ ජූඩි කියන්නේ කියලා බලන්න මේ දෙන්න සොල්දරේට යනවා. එතකොට ඒ දෙන්න දකිනවා අන්න අර කණ්ණාඩිය. ඉතින් මේ කණ්ණාඩිය දැකලා සර්ප්‍රයිස් වෙච්ච මිසිස් ලොරෙන් කියනවා කණ්ණාඩිය අපිව හොයාගත්තා කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ කණ්ණාඩිය අන්තිම පාරට ඒගොල්ලෝ දැකලා දැන් අවුරුදු ගාණක් වෙනවයි කියලා. ඉතින් දැන් අපිට පේනවා මේ කණ්ණාඩියේ මේන් ටාගට් එක වෙලා තියෙන්නේ ස්මූරි පවුලට කරදර කරන එක නෙමෙයි. ඇත්තටම වොරන් පවුල මේ කණ්ණාඩිය ගාවට ගෙන්න ගන්න එක කියලා. ඇත්තටම කිව්වොත් වොරන් පවුල මේ කණ්ණාඩිය යොදපු උගලට අහුවෙලා ඉවරයි. ඉතින් අපි ඉස්සරහට බලමු මේ කණ්ණාඩියයි වොරන් පවුලයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිස්ටර් වොරන් මේ පවුලේ කට්ටියට ජූඩි ඉපදිච්ච පුදුම සහගත විදිහ ගැන කියනවා කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ජූඩි ඉපදිච්ච විදිහ අන්න ඒ ගැන මෙතනදී මිස්ටර් වොරන් මේ පවුලේ කට්ටියට කියනවා. ඒ වගේම මිස්ටර් වොරන් කියනවා අර ඔයාලේ ගෙදර තියෙන අద్భుත කණ්ණාඩිය එදායින් පස්සේ අද තමා දැක්කේ කියලා. මෙතනදී හෙද කියනවා එදා මමයි ඩෝනුයි මේ කණ්ණාඩිය විනාශ කරානේ
අහන්නේ දැන් කොහොමද මේ කණ්ණාඩිය නිර්පද්‍රිතව ආපහු අපේ ගෙදර තියෙන්නේ කියලා. මෙතනදී මිසස් වොරන් කියන්නේ ඒ වගේ අద్భుත දේවල් විනාශ කරලා දාන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා. ඉතින් හෙද මෙතනදී මිසස් වොරන්ගෙන් අහනවා ඔයාලා අර කණ්ණාඩිය මුලින්ම දැක්ක ඇන්ටික් බඩු කඩේ ගෑනු කෙනාට ඊට පස්සේ මොකද උනේ කියලා. ඉතින් මෙතනදී මිසස් ලොරන් කියන්නේ මේ සිද්ධිය වෙච්ච කාලෙම අපිට ජූඩිව හම්බෙච්ච නිසා අපි එයාගේ ජීවිතේ අනුතරේ දාන්න කැමති උනේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සිද්ධිය විසඳන එක අතෑරලා දැම්මා. ඒ වගේම අපි මේ ඇන්ටික් බඩු කඩේට ආපහු ගියේ නෑ කියලා මෙතනදී මිසස් වොරන් කියනවා. මෙතනදී හෙද මිසස් වොරන්ගෙන් අහනවා අපි කොහොමද ඒ කණ්ණාඩිය අයින් කරන්න කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මිස්ටර් වොරනුයි ටෝනි අර කණ්ණාඩිය මිස්ටර් වොරන්ලා ගෙදර අරගෙන යන්න ප්ලෑන් කරන ගමන් ඉන්නවා කියලා. ඇත්තටම මේ මහරෑ අර කණ්ණාඩිය මිස්ටර් වොරන්ලා ගෙදර ගෙනියන එකට ටෝනි එච්චර කැමැත්තක් නැහැ. නමුත් මිස්ටර් වොරන් කියන්නේ අද රෑ මොන දේ වුණත් ඔයා මං කියන දේ අනිවාර්යෙන්ම අහන්න ඕනේ කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ජූඩි හොඳටම අසනීප වෙලා කියලා. කණ්ණාඩිය බලපෑමට තමයි ජූඩිට මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩි ටෝනි සහ මිස්ටර් ස්මෝරි මේ කණ්ණාඩිය ගෙදරින් එළියට ගෙනියන්න සූදානම් වෙන ගමන් ඉන්නවා කියලා. ඒ වගේම එඩි මේගොල්ලොන්ට උපදෙස් දෙනවා කිසිම විදිහකට මේ කණ්ණාඩිය ප්‍රතිබිම්බය දිහා බලන්න එපා. ඒ වගේම කණ්ණාඩියේ ග්ලව්ස් දෙකක් නැතුව අල්ලන්නත් එපා කියලා. ඉතින් ඊට පස්සේ එඩි යාඥා කරන ගමන් මේ කණ්ණාඩිය සුදුරෙද්දකින් කවර් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ සුදුරෙද්ද ගැලවිලා යන්නේ නැති වෙන්න බෙල්ට් වලින් තද කරනවා. මේ කණ්ණාඩිය අරගෙන යන්න එයාගේ කාර් එක සූදානම් කරගන්න ටෝනි පිටත් වෙලා යනවා. මිස්ටර් ස්මෝරි මිස්ටර් එඩි දෙන්නා මේ කණ්ණාඩිය සොල්දරෙන් පල්ලහැට අරගෙන යන්න සූදානම් වෙනවා. මෙහෙම මේ කණ්ණාඩිය අරගෙන යන අතරතුරේදී මිස්ටර් ස්මෝරි එඩිගෙන් අහනවා මේ කණ්ණාඩියේ බර ටික ටික වැඩි වෙනවා ඔයාට දැනෙන්නේ නැද්ද කියලා. ඒ වගේම මේ කණ්ණාඩිය සුදුරෙද්ද ගැලවිලා යන්නේ නැති වෙන්න තද කරපු බෙල් පටි ටික ටික ගැලවෙන්න පටන් ගන්නවා. එඩි කියනවා ඒක ගණන් ගන්න එපා අපි කොහොම හරි මේක පල්ලහැට අරගෙන යමු කියලා. මේ අතරතුරේදී ටෝනියාගේ කාර් එක ස්ටාර්ට් කරනවා. හැබැයි කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ වගේම ජූඩිට ගොඩක්ම එයාගේ අසනීපය උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේම එයාගේ නහයෙන් ලේත් ගලන්න පටන් ගන්නවා. මේ අතරතුරේදී කණ්ණාඩිය ආවරණය කරලා තිබ්බ සුදුරෙද්ද තද කරපු බෙල්ට් පටි සේරම වගේ ගැලවිලා අර සුදුරෙද්ද අద్భుත විදිහට ඉවත් වෙලා යනවා. ඉතින් කණ්ණාඩිය ප්‍රතිබිම්බය නිරාවරණය වෙච්ච හින්දා ජැක් කණ්ණාඩියෙන් දකිනවා අර අద్భుත ආත්ම තුනෙන් එකක් වෙච්ච වයසක ගෑනු කෙනා. ඉතින් ජැක් හොඳටම බය වෙනවා. අර අద్భుත ආත්මය අපිත් එක්ක ඉන්නවා ගගා ජැක් පිස්සුවෙන් වගේ දොඩවන්න පටන් ගන්නවා. ජැක් පිස්සුවෙන් වගේ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා අර ඉනිමගෙන් පල්ලහැට වැටෙනවා. දැන් කණ්ණාඩියේ සම්පූර්ණ බරම එඩි තමයි අල්ලගෙන ඉන්නේ. ඉතින් එඩිට කණ්ණාඩියේ සම්පූර්ණ බර දරා ගන්න බැරුව කණ්ණාඩිය ඉනිමගෙන් පල්ලහැට අතෑරෙනවා. ඉතින් මේ විදිහට කණ්ණාඩිය අතෑරෙන්නේ ජැක්ගේ කකුල උඩ. ඉතින් ටෝනි එයාගේ කාර් එක තාමත් ස්ටාර්ට් කරන්න try කරන ගමන් ඉන්නේ. කොහොම හරි එයාට පුළුවන් වෙනවා අන්තිමේදී කාර් එක ස්ටාර්ට් කරගන්න. ඉතින් ටෝනි කාර් එක ස්ටාර්ට් කරගෙන ගේ දිහාවට ඩ්‍රයිව් කරගෙන එද්දි එයා දකිනවා පාරේ හිටගෙන ඉන්නවා කියලා අර භූතාත්ම තුනෙන් එකක් වෙච්ච වයසක ගෑනු කෙනා. ඉතින් ටෝනි බය වෙලා එයාගේ වාහනේ අයිනකට කපු පාර වාහනේ ගිහිල්ලා දැල් වැටක හැප්පෙනවා. ඉතින් වාහනේ හැප්පුණාට ටෝන්ට කිසිම අනතුරක් වෙලා නැහැ. එයා ඉක්මනට වාහනෙන් එළියට බැහැ ගන්නවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ මිසිස් වොරන් ජූඩිය බලන්න එයාගේ කාමරයට යනවා. ඒ ජූඩි එයාගේ ඇඳේ නැහැ. ජූඩි මුල්ලකට වෙලා ගුලි වෙලා අර ලුසී ලොකට් lost her pocket කියන නිසඳස කියවනවා. හැබැයි ජූඩි මේ නිසඳස කියන්නේ එයාගේ කටහඬින් නෙමෙයි වෙනත් අద్భుත කටහඬකින්. ඉතින් මේ නිසඳස කියපු ජූඩි එයාගේ අම්මා වෙච්ච මිසිස් ලොරන් දිහා බලනවා. ජූඩිගේ මූණ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා හරිම භයානක පෙනුමක් තමයි තියෙන්නේ. ජූඩිට යක්ෂාත්මයක් ආවේශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් ජූඩිට වැහිච්ච මේ ආත්මය මිසිස් ලොරෙන්ට කියනවා පුංචි ජූඩි අපි ළඟට එනකන් අපි ගොඩක් කල් බලාගෙන හිටියා කියලා. ඇත්තටම ඇයි ජූඩිට ආවේශ වෙච්ච අර අద్భుත ආත්මය මේ විදිහට කියන්නේ? ඇත්තට මේකට ලොකු හේතුවක් තියෙනවා. ඔයාලට මතකද මේ කණ්ණාඩියත් එක්ක වොරන් පවුලට තියෙන සම්බන්ධයක් ගැන මම ඔයාලට කියන්නම් කිව්වා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලට මතකයිනේ අර ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු පරණ බඩු කඩේ ගෑනු කෙනා වෙච්ච වික්ටෝරියා ග්‍රේන්ජ් එකේ සිද්ධිය. එතනදී යාලට මුලින්ම මේ අద్భుත කණ්ණාඩිය හම්බෙන්නේ. ඉතින් ඒ කණ්ණාඩිය මිසිස් ලොරෙන් අල්ලනවත් එක්ක එයාගේ දරු ප්‍රසූතිය සිද්ධ වෙන්න ආවා. කියන්නේ ජූඩි මේ ලෝකේ එළිය දකින්න තමයි හදන්නේ. හැබැයි ජූඩි ඉපදුනේ මලදරුවෙක් විදිහට කියලා ඔයාලට මතකයිනේ. හැබැයි ඒ දේ ඒ විදිහට සිද්ධ වුණේ අර අద్భుත කණ්ණාඩිය බලපෑම මත. ඒ අద్భుත කණ්ණාඩියට එහෙමත් නැත්නම් ඒ අద్భుත කණ්ණාඩිය පාවිච්චි කරන යක්ෂයාට ඕනේ වෙලා තිබුණේ ජූඩිගේ ආත්මය එදාම ගන්න. හැබැයි ජූඩිට ප්‍රතිහාරකින් වගේ ආපහු පනාපු හින්දා ඒ යක්ෂයාට එදා ඒ දේ කරගන්න බැරුව ගියා. ඉතින් ඒ යක්ෂයා තමන්ගේ වෙලාව එනකම් බොහොම ඉවසිල්ලෙන් ඉඳලා තියෙනවා ජූඩිගේ ආත්මය ලබා ගන්න. ඉතින් අවසානයේදී මේ කණ්ණාඩියට පුළුවන්කම ලැබුණා ස්මෝරි පවුල හරහා ජූඩිව තමන් ළඟට ගෙන්න ගන්න. ඉතින් ඔන්න
ওই විදිහට තමයි ජූඩි සහ කන්නාඩි එකිනෙකා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. අනිත් හැම කන්ජූරින් කතාවකම ඒකේ ප්‍රධාන යක්ෂයාව අපිට දකින්න ලැබුණා. නමුත් මේ කතාවේදී අවස්ථා දෙක තුනකදී හැරෙන්න මේ කතාවේ ප්‍රධාන යක්ෂයාව අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ජූඩි සහ කන්නාඩි අතර සම්බන්ධය. එහෙනම් අපි නවත්තපු තැනින් ආපහු කතාව බලමු. ඉතින් අපි අන්තිමටම කතාව නැවැත්තුවේ අර යක්ෂාත්මයක් වැහිච්ච ජූඩි අයිනකට වෙලා අර නිසදස කියන සිද්ධියෙන්නේ. ඒ වගේම ජූඩිට වැහිච්ච ආත්මය කිව්වා අපි ජූඩි අපි ළඟට එනකන් ගොඩක් කල් ඉවසීමෙන් බලන් හිටියා කියලා. එහෙම කියපු ජූඩි සතෙක් වගේ හරිම අద్భుත විදිහට මිසිස් ලොරේන් ගාවට දුවගෙන එනවා. ඉතින් මිසිස් ලොරේන් බය වෙච්ච පාර බේස්මන්ට් එකේ දොර ගාවට යනවා. ඉතින් මිසිස් ලොරේන් ගාවට දුවගෙන ආපු ජූඩි මිසිස් ලොරේන්ව තල්ලු කරනවා. මිසිස් ලොරේන් අර බේස්මන්ට් එකෙන් පල්ලහැට ඇදගෙන වැටෙනවා. ජූඩි පවුලේ අය ඉන්න තැනට ආවහම ගෙදර සුරතල් බල්ලා වෙච්ච සයිමන් ජූඩිට බුරන්න පටන් ගන්නවා. බුරා හිටපු සයිමන්ව ජූඩිට වැහිලා හිටපු යක්ෂාත්මය විසින් එකපාරටම ඉහළට ඔසෝලා බිත්තිය හප්පනවා. ඊළඟට ජූඩි ජැනට් සහ එයා ගාව ඉන්න අර නිමුන්නු දෙන්න ගාවට හැරිලා ඒ පැත්තට යන්න හදද්දි මිස්ටර් වොරන් එතෙන්ට එනවා. ඉතින් මිස්ටර් වොරන් දිහාවට හැරිච්ච ජූඩි හිමින් හරිම භයානක විදිහට එයා දිහාවට ගමන් කරනවා. අර ලුසී ලොකට් කියන නිසදසත් කියන ගමන් මිස්ටර් වොරන් ගාවට ගියපු ජූඩි එකපාරට මිස්ටර් වොරන්ගේ පපුව අල්ලනවා. අපි දන්නවනේ මිස්ටර් වොරන් කියන්නේ හાર્ට් පේෂන්ට් කෙනෙක් කියලා. ඉතින් මිස්ටර් වොරන් එයාගේ පපුවත් අල්ලගෙන බිමට වැටෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න ඕනේ පිල්ස්. මිස්ටර් වොරන් එළියට අරගන්නකොටම ඒ පිල්ස් ටික ඔක්කොම මිස්ටර් වොරන් අතින් බිමට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ කොහොම හරි ටෝනි ගේ ඇතුළට එන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් එයාට එන්න බැරි විදිහට දොරවල් සේරම ලොක් වෙලා තියෙන්නේ. ටෝනි ගේ ඇතුළේ ඉන්න කට්ටියට කියන්නේ මං කොහොම හරි පිටිපස්සේ දොරෙන් ගේ ඇතුළට එන්නම් කියලා. එයා එතනින් යනවා. මේ වෙලාවේ බේස්මන්ට් එකේ හිටපු මිසිස් ලොරේන්ට සිහිය එනවා. ඒත් එක්ක මිසිස් ලොරේන් දකිනවා අර භූතාත්ම තුනෙන් එකක් වෙච්ච පිරිම් පුද්ගලයා පොරොකුත් අරගෙන එයා දිහාවට එනවයි කියලා. ඉතින් මිසිස් ලොරේන් මේ භූතාත්මයෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒත් එක්ක මෙතෙන්ට ටෝනි එනවා. ඔයාලට මතක ඇතිනේ මිස්ටර් වොරන් එකපාරටම පපුවත් අල්ලගෙන බිමට වැටෙනවා. ඒ වගේම එයා ගාව තිබ්බ පිල්ස් හැම එකක්ම වගේ බිමට වැටෙනවා. ඔයාලට මතක ඇතිනේ. හැබැයි එයාට පුළුවන් වෙනවා ළඟ තිබ්බ පිල් එකක් අහුලගෙන කටේ දාගන්න. ඒත් එක්කම එයා ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒත් එක්කම ජැනට් එයා ගාවට දුවගෙන ඇවිල්ලා අහනවා මම හොස්පිටල් එකට කෝල් කරන්නද කියලා. ඊට පස්සේ මිස්ටර් වොරන් කියන්නේ දැන් ඒකට වෙලාවක් නැහැ. ඉක්මනට පවුලේ අයත් අරගෙන ඔයාලා මේ ගෙදරින් එළියට යන්න කියලා. ඉතින් ඒ අනුව ජැක් එයාගේ පවුලේ අයව අරගෙන ගෙයින් එළියට යනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ බේස්මන්ට් එකේ හිටපු මිසිස් ලොරේනුයි ටෝනි දෙන්න මිස්ටර් වොරන් ගාවට දුවගෙන එනවා කියලා. මේ වෙලාවේ එඩි මිසිස් ලොරේන්ට කියන්නේ ඉක්මනට ගිහිල්ලා අර යාඥාපත අරගෙන එන්න කියලා. ජූඩි ගියේ සොල්දරේට නිසා ඉක්මනට මේ තුන්දෙනාම සොල්දරේට යනවා. සොල්දරේට මුලින්ම නැගපු ටෝනි දකිනවා ජූඩි බෙල්ලට තොණ්ඩුවකුත් දාගෙන සුයිසයිඩ් කරගන්නවා කියලා. ඔයාලට මතක ඇතිනේ මිසිස් ලොරේන් අවුරුදු 21කට විතර කලින් දැකපු අර දර්ශනෙත් මේ විදිහටම කෙනෙක් සුයිසයිඩ් කරගන්නවා දැක්කා කියලා. ඉතින් එයා ඒ විදිහට සුයිසයිඩ් කරගන්නවා දැක්කේ ජූඩිව. ඉතින් ජූඩි ගාවට දුවන්න උත්සාහ කරපු ටෝනිගේ කකුල දිරච්ච ලෑල්ලකට හිර වෙනවා. ඒ වුණාට මිස්ටර් වොරන් ටෝනිගේ අතේ තිබ්බ පිහියත් ඉල්ලගෙන ජූඩි ගාවට යනවා. බොහොම අමාරුවෙන් ජූඩි ගාවට ගියපු මිස්ටර් වොරන් කොහොම හරි අර ලණුව කපන්න උත්සාහ කරනවා. කොහොම හරි ටෝනිටත් පුළුවන්කම ලැබෙනවා ජූඩි ගාවට ය아가න්න. ඒ වගේම ටෝනි බොහොම අමාරුවෙන් ජූඩිව උස්සගෙන ඉන්නවා මිස්ටර් වොරන් අර ලණුව කපනකම්. අවසානයේදී මිස්ටර් වොරන් සමත් වෙනවා ජූඩිගේ ලණුව කපන්න. නමුත් ජූඩි එකපාරටම බිමට වැටෙනවා. ජෝඩි බිමට වැටෙනවත් එක්කම එකපාරටම සොල්දරේ කඩාගෙන තුන්දෙනාම පල්ලහැට වැටෙනවා. ඉතින් කඩාගෙන වැටුණාට පස්සේ ටෝනි බොහොම අමාරුවෙන් ජූඩි ගාවට බඩගාගෙන ගිහිල්ලා එයාගේ බෙල්ලේ තියෙන තොණ්ඩුව අයින් කරනවා. ඒ වගේම ටෝන්ට තේරෙනවා ජූඩිගේ හෘද ස්පන්දනය නැවතිලා කියලා. එයා ඒක එඩීට කියනවා. ඊට පස්සේ මිස්ටර් වොරන් ජූඩිගේ පපුව හයියෙන් තෙරපන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මිසිස් ලොරේනුත් මෙතෙන්ට දුවගෙන එනවා. මිසිස් ලොරේන් ජූඩි ගාව දන ගහගෙන අරන්න පටන් ගන්නවා. අනේ දෙවියනේ එයාව බේරලා දෙන්න කියලා. ඒත් එක්ක මිසිස් ලොරේන් දකිනවා එයාලගේ ඉස්සරහින් හේතු කරලා තියෙන අර අద్భుත කණ්ණාඩියෙන් එයාගේ ප්‍රතිබිම්බේ එයා දිහා භයානක විදියට hina වෙලා බලන් ඉන්නවයි කියලා. ඒ වගේම මිසිස් ලොරේන් දකිනවා අර කැඩපත පාවිච්චි කරන භයානක භූතාත්මය මිරර් ඩීමන්ව. මේ වෙලාවේ ජූඩිගේ හાર્ට් එක පුෂ් කරන ගමන් හිටු මිස්ටර් වොරන්ට ආපහු හાર્ට් ෆේලියර් එකක් ඇවිල්ලා එයා පපුව අල්ලගෙන වැටෙනවා. හැබැයි ටෝනි හાર્ට් එක පුෂ් කරන එක දිගටම කන්ටිනියු කරනවා. කොහොම හරි ටෝන්ට අවසානයේදී පුළුවන්කම ලැබෙනවා ජූඩිගේ පණ නැවත ලබා ගන්න. මේත් එක්කම අර අద్భుත කණ්ණාඩිය පියවර කිහිපයක් ඉහළට එසවිලා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේ කණ්ණාඩිය සෑහෙන වේගයෙන් භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක එඩි තමන්ගේ
තමන්ගේ අත ඒ දිහාවට දික් කළ යාඥා කරන්න පටන් ගන්නවා. කණ්ණාඩිය ටික වෙලාවකට භ්‍රමණය වෙන එක නවතිනවා. හැබැයි එකපාරටම කණ්ණාඩිය ඇවිල්ලා ළඟ තියෙන ලී වැටේ හිර වෙනවා. ඒත් එක්කම කණ්ණාඩිය වේගෙන් ඒ ලී වැටත් ගලවගෙන ඉස්සරහට එන්න පටන් ගන්නවා. මේ වෙනකොටත් බිම් වැටලා හිටපු ටෝනිගේ කකුල මේ වේගෙන් එන කණ්ණාඩියට හිර වෙනවා. ටෝනිගේ කකුලත් හිර කරගෙන මේ ඉස්සරහට එන කණ්ණාඩිය නවත්තන්න එඩි සෑහෙන try එකක් දෙනවා. ජූඩිත් මේ වෙලාවේ අර ලුසි ලොගට් කියන නිසදස කියන ගමන් බොහොම අමාරුවෙන් බඩගාගෙන යනවා. කණ්ණාඩිය නතර කරන්න උත්සාහ කරන ගමන් හිටපු එඩි තමන්ගේ ප්‍රතිබිම්බය කණ්ණාඩිය හරහා දකිනවා. කණ්ණාඩිය හරහා දකින්නේ තමන්ගේ ප්‍රතිබිම්බය උනාට එඩිගේ ප්‍රතිබිම්බය සෑහෙන භයානක විදිහට වෙනස් වෙලා මේ වෙලාවේ එඩිගේ අතේ තිබ්බ බයිබලේ ගිනි ගන්න පටන් ගන්නවා. හරියට ෆාදර් ගෝඩන්ගේ කුරුසයට වුණා වගේ එඩි තමන්ගේ අතේ තියෙන ගිනි ගන්න බයිබලේ අර කණ්ණාඩියේ මුහුණ අතර තියෙනවා. මේත් එක්කම කණ්ණාඩිය ඉහළට එසවෙලා ආපහු පහළට වැටෙනවා. පහළට වැටෙන කණ්ණාඩියේ හින්දා ටෝනිගේ බෙල්ල ඒකට හිර වෙනවා. ටෝනිවත් ඇදගෙනම කණ්ණාඩිය එඩි දිහාවට එනවා. ඒ වගේම කණ්ණාඩියෙන් පේන එඩිගේ ප්‍රතිබිම්බය කියන්නේ උඹ අරූ මැරණ දිහා බලාගෙන හිටපන් කියලා. එඩි මිසිස් ලොරෙන්ගේ පැත්තට හැරිලා කියනවා ඉක්මනට ජූඩිවත් අරගෙන පල්ලෙහාට යන්න කියලා. හැබැයි මිසිස් ලොරෙන්ට තේරුම් යනවා ජූඩිවත් අරගෙන පල්ලෙහාට යන එක නෙමෙයි විකල්පය කියලා. කණ්ණාඩිය මිසිස් ලොරෙන් ගාවටම බිම දිගේ එනවා. එයා එක අතක් කණ්ණාඩියට තියලා ජූඩිය බදා ගන්නවා. මිසිස් ලොරෙන් ජූඩි පොඩි කාලේ බය වුණාම කරනවා වගේ ජූඩිගේ නල්ලට මිසිස් ලොරෙන්ගේ නල්ල තියලා කියනවා ඔයා මේ ප්‍රශ්නේ දුවන්න එපා කියලා. ඒත් එක්කම ජූඩිත් අර කණ්ණාඩියට අත තියනවා. ජූඩි කණ්ණාඩියට අත තියනවත් එක්කම කණ්ණාඩිය ඉරි තලලා යනවා. ඊට පස්සේ වොරන් පවුලේ හැමෝම තමන්ගේ අත් දෙක අර කණ්ණාඩියට තියනවා. කණ්ණාඩියෙන් තමන්ගේ ප්‍රතිබිම්බය හරිම භයානක විදිහට විකෘති කරලා පෙන්නුවත් හැමෝම කණ්ණාඩිය දිහා බලාගෙනම ඉන්නවා. ඊට පස්සේ ජූඩි අර කණ්ණාඩිය දිහා බලලා කියනවා you are not there කියලා. ඒ කියන්නේ එයා අර ඉගෙනගත්ත නිසඳසේ අවසාන කොටස. සාමාන්‍යයෙන් එයා ඒ විදිහට කිව්වහම එයා අවට ඉන්න අద్భుත දේවල් අතුරුදහන් වෙලා යනවා. එයා මේ විදිහටම අර කණ්ණාඩිය දිහා බලලා කියනවත් එක්කම කණ්ණාඩිය විනාශ වෙලා යනවා. ඒ කියන්නේ කණ්ණාඩිය තුල තවදුරටත් අර අద్భుත ආත්මය නැහැ කියන එක. මේත් එක්කම පණ තියෙන වස්තුවක් වගේ කෙලින් හිටපු කණ්ණාඩිය එකපාරටම ගහක් කැපුවා වගේ බිමට ඇදගෙන වැටෙනවා. ඉතින් ඔය විදිහට ස්මෝරි පවුලේ සිදුවීම් දාමේ අවසාන වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ස්මෝරි පවුල තවත් අවුරුදු 3ක් මේ ගෙදර ජීවත් වෙලා තියෙනවා. සුපුරුදු විදිහටම අර අద్భుත කණ්ණාඩියත් එඩීගේ කලෙක්ෂන් එකටම එකතු වෙනවා. මිස්ටර් වොරන් එයාගේ අద్భుත භාණ්ඩ එකතුවේ යතුරු ටෝනිට දීලා කියන්නේ ඔයාව සාදරයෙන් පවුලට පිළිගන්නවා කියලා. ඊළඟ සීන් එකේදී අපිට ජූඩිගේ වෙඩින් එක පෙන්නනවා. මේ වෙඩින් එකට කලින් කන්ජූරින් කතාවල අපිට දකින්න ලැබිච්ච චරිත ගොඩක් ඇවිල්ලා ඉන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙඩින් එකත් එක්ක කතාව අවසන් වෙනවා. වයස අවුරුදු 74 දී මිස්ටර් වොරන්ට ආඝාතය වැළඳිලා ඔහුව මරණයෙන් බේර ගත්තට ඔහුට කවදාවත්ම ඒකෙන් සුවය ලබන්න හැකියාව ලැබිලා නැහැ. අවුරුදු 5කට පස්සේ මිස්ටර් වොරන් මියනකම්ම මිසිස් ලොරෙන් ඔහුත් එක්ක ඉඳලා තියෙනවා. ඒ වගේම මිසිස් ලොරෙන් අවුරුදු 92 දී මිය ගියා. තමන්ගේ දෙමාපියන්ගෙන් පස්සේ ජූඩි සහ ටෝනි එයාලගේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන ගියා. ඒ වගේම ජූඩිගේ සැමියා වෙච්ච ටෝනි ස්පෙයිරා වර්තමානයේ චිත්‍රපට නිෂ්පාදකයෙක් විදියට කටයුතු කරනවා. ඉතින් මේ වගේ තවත් සුපිරිම ෆිල්ම්ස් මග නොහැර බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.